හරි එතකොට මේ අද කතා කරන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය ඔයාලගේ මේ ටොපික් එක මේ ඩික්මන්ට් කතා කරා යන් ආහාර ජීර්ණ පද්ධතිය මේ රිවිෂන් එකක් යන. එතකොට මේක බලලා ඔයාලගේ අර මතක තියෙන කට්ටිය අමතක දේවල් ටික මතක් කරගන්න. මෙලෝ දෙයක් මතක නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඔයාලට වෙන කරන්න දෙයක් නැහැ බම් පුතේ. උඹලට කරන්න තියෙන එකම දේ මේක මේ වෙලාවේ මම මේ කියන කරුණු ටිකෙන් ෂෝට් නෝට් ගහගන්න එක. මොකද මම හිතන්නේ 2020 සහ ඒ අතර තව අවුරුද්දක මේ ඔයාලගේ පාස් පේපර්ස් වලට මේ පාස් පේපර් එක තියෙනවා මේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ මේ කොටස් දිහා නම් කරන්න වගේ. එහෙම මොකක් කර ලොකු ප්‍රශ්න රචනා ප්‍රශ්න වගේක් දීලා තියෙනවා. ඒතර ඒ හින්දා මේක ටිකක් වැදගත් මේ පද්ධතියක්. ඒතර මේක මේ එහෙම මේ අත ගාලා දාන්න පුළුවන් පද්ධතියක් නෙමෙයි. හරි. ඉතින් මෙතන වැඩේ අපි හරියට අහගෙන යමු. මේ කරන්න ඔයාලට මෙහෙවරක්. මේ මෙහෙව අපේ මෙහෙවර වැඩසටහනේ. ඒතර මේ මෙහෙවර ඔයාලා හරියට ගන්න. හරි. එතකොට මේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය. يعني මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. කියන්නේ අපි අරගෙන කාවල් මිනිස්සෙක් කරගෙන මෙහෙම දැන් බෝ අරගෙන මෙහෙම පැලුවොත් මෙතන ඉඳන් මේ කට ගාව ඉඳන් මේ යන ටිකේ ඇතුලේ පිරලා තියෙන ටික තමයි මේ තියෙන්නේ. මේ හරිය වැඩිපුරම තියෙන මෙන්න මේ ටික. ඒතකොට ඒක තමයි මේ කතා කරන්නේ. හරි. මට මේ අපි ඉස්සෙල්ලාම කතාව මේ ආහාර කියන්නේ මොකද? අයි ආහාර මොකද්ද? ආහාර කියන්නේ සරලම කතාව අපි කන කෑම ටික නේ. අපි කන කෑම ටිකට අපි කියනවා ආහාර. එච්චර ඒකයි මහ ලොකු මේ වැල් වට අරන් කතන්දර මුකුත් නැහැනේ. කියන්නේ අපි කන කෑම ටික ආහාර. එච්චරයි. ඒක හුරුතල් නැහැ. එතකොට ඇයි ආහාර අපිට ඕනේ? හේතුවක් තියෙන්න බෑ. දැන් අපි හේතුවක් නැතුව වැඩක් කරන්නේ නැහනේ. ඒතර හේතුවක් තියෙනවා. ඇයි ආහාර ඕනේ? ආහාර ඕනේ අපි ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ටිකක් තියෙනවා මොනවද? චලනය, පෝෂණය, ශෝෂණය, එතකොට ප්‍රජනනය, උද්දීපතාවය, සමායෝජනය ඔහොම කරුණු ටිකක් තියෙනවනේ සෑහෙන්න ගොඩක් කරුණු. එතකොට එහෙම කරුණු ගොඩක් තියෙද්දි ඒක අතරේ ප්‍රධාන ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණයක් තමයි පෝෂණය. මොකද පෝෂණය කියන්නේ ජීවියෙක්ට තම ජීවිතේ පවත්වාගෙන යාම සඳහා පෝෂණය කියන එක අත්‍යවශ්‍යයි. පෝෂණය කියන එක නැතුව උට මොන මගුලක්වත් කරන්න බෑ. ඒක තමයි සරලම කතන්දරය කියන්නේ. ඒතකොට පෝෂණය කියන එක ඕනේ. එතකොට ජීවීන් විසින් ඔය පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කියන්නේ මනුස්සයෝ විදිහට අපි විසින් අපේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තමයි මොනවා කරන්නේද? ආහාර ලබා ගන්න. ඔකනේ සරල කතන්දරය කියන්නේ අපිට අවශ්‍ය කරන අපේ එදිනදා ජීවිතයේ කරන ඇස්පිය ගහන එක, හුස්ම ගන්න එක, අතපය හොල්ලන එක සියලුම යන අපේ එදිනදා ජීවිතයේ කරන සියලුම වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම සඳහා තමයි අපි පෝෂණයට ලාගෙන ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලට අවශ්‍ය පෝෂණය ලබා ගන්න අපි ආහාර ලබා ගැනීම හරහා. එතකොට මේ ආහාර ලබා ගැනීම හරහා අපි ගන්නා වූ ආහාරයේ පවතින පෝෂක අපිට يعني අපේ ඇඟට ලබා ගැනීම නැත්නම් අපිට අදාළ පරිදි අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියට දායක වෙන පද්ධතිය තමයි මෙන්න මේක. හරි. එතකොට දැන් මේකටයි අපි ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ. ජීර්ණ කතාව කියන්නේ මොකද්ද? මේ ජීර්ණය නැත්නම් ජීර්ණ කැලලක් ඔබලා තියෙන්නේ මොකද්ද මේ ජීර්ණය කියන්නේ? එනවලට උගන්වනවා මෙන්න මෙහෙම එක. ජීර්ණය. හරි. ඔන්න ඔහොමයක් උගන්වන්නේ. මොකද්ද මේ ජීර්ණය කියන්නේ? මොකද්ද මේ ජීර්ණ කතාව? හරි. ජීර්ණය කියලා කියන්නේ සරලම කතන්දරේ මනුස්සය විදියට අපි වලට මම ඕනම් පෙන්නන්නම් මේ මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය ඉන්න බලන්න. අපුලුවන් පෙන්නන්න ඕනේ. හරි. මේක බලන්න. මේන් ගත්තොත් මේක මට පෙන්නේ හැකි මේක මම ඉස්සරහට පෙන්නන්නම් ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ කොටස් ටික මේකේ තියෙනවා. මේකම උගන්වන්නම්. හරි. මුල් ටික කතා කරලා. හරි. එතකොට මොකද්ද මේ ආහාර ජීර්ණය කියලා කියන්නේ? සරලම කතාව ජීර්ණය කරනවා කියන එක කරන්න වෙන්නේ දැන් අපි මිනිස්සුයෝනේ. මිනිස්සු විදියට අපිට අපි කන කෑම වල තියෙන පෝෂක එහෙම් පිටින්ම අවශෝෂණය කරගන්න බෑ. කියන්නේ අපි කන කෑම වල තියෙන පෝෂණය අපිට එහෙම් පිටින්ම ලබා ගන්න බෑ. ඒ කියන්නේ නිකන් හරියට ඒ කියන්නේ අර ඔයාලගේ මේ අර ත්‍රිපජ වර්ග ප්‍රකාශන සුළු කරන්න තියෙන ගණන් වල එහෙන සංකීර්ණයිනේ. ඒ වගේ අපි කන කෑමත් එහෙන සංකීර්ණයි. ඒතකොට මේ සංකීර්ණ කෑම වල තියෙන පෝෂක ටික අපේ ඇඟට උරා ගන්න අවශ්‍ය. කියන්නේ ඒ වල තියෙන පෝෂක ටික අපේ ඇඟට අවශෝෂණය කරගන්න බෑ. ඒ හින්දා මොකද කරන්න වෙන්නේ? අර සංකීර්ණ අපි කන කෑම වල තියෙන සංකීර්ණ සංඝටක ටික අපිට අවශෝෂණය කරගන්න පුළුවන් පෝෂක බවට පරිවර්තනය කරන්න වෙනවා. තේරෙනවද කියන්නේ? අර හෙන්න සංකීර්ණව තියෙන එක අපිට සරල කරගන්න වෙනවා. ඒතකොට අපි කන කෑම හින සංකීර්ණයි.
ඒ සංකීර්ණ කෑම ටික සරල කෑම බවට පත් කරන සරල කෑම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි ඔන්න ජීර්ණය කියලා කියන්නේ. කියන්නේ සරලම කතාව අපි බහුතරයක් කන්නේ කාබනික සංයෝගනේ. කොහොමත් කන්නේ කාබනික සංයෝගය. يعني අපි කෑවොත් කන්නේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන කියන ටිකනේ. ඒකට අපි කන්නේ ඊට අමතරව විටමින් කන ජලවල නම් මනම් ඒ ටිකත් අපිට එනවා. ඊ කාබනික ද්‍රව්‍ය විදිහට. හරිද? ප්‍රධාන වශයෙන් අපි කන්නේ කාබනික සංයෝග. ඒතර කාබනික සංයෝග වල තියෙන්නේ එන සංකීර්ණ සංයෝග. ඒක වලට හොඳට මතක ඇති. 11 වසර නෙමෙයි 10 වසර නේද ඔයාලා 10 වසරේ පොතේ මම හිතන්නේ පළවෙනි පාඩමේ තියෙනවා. අපි ගමුකෝ නිකන් කාබෝහයිඩ්‍රේට්. හරි. කාබෝහයිඩ්‍රේට් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තුනයි. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ආකාර තුනයි. ඒතර මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට තැනුම් මේකක. ඒ තැනුම් මේකකේ අංශු දෙකක් කියන්නේ පදාර්ථයන් දෙකක් මුල් තැනුම් මේකක දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හදනවා. මේකේ තැනුම් මේකක රාශියක් බහුවවීකරණ වෙලා පොලිසැකරයිඩ් හදනවා. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා සංකීර්ණයි, මෙයාට සාපේක්ෂව මෙයා සෑහෙන සංකීර්ණයි. ඒතර අපි කන්නේ ගොඩක් වෙලාවට මොනවද? ගොඩක් වෙලාවට අපි කන්නේ පිෂ්ඨය. බත් කියලා කෑවත් කන්නේ පිෂ්ඨය. අලබතල මඤ්ඤොක් වලින් කෑවත් කන්නේ පිෂ්ඨය. එතකොට අපි කන්නේ හින සංකීර්ණ කෑමක්. يعني අපි කන්නේ පොලිසැකරයිඩ් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් අපි කන්නේ ප්‍රෝටීන්. නැත්නම් ලිපිඩ. අකුරු මේ පුරුද්දට මේක අතර ලියවෙන්න ඉන්න මම පොඩ්ඩක් පිළිවෙලට ලියන්න. හරි. එතකොට අපි ගොඩක් වෙලාවට කන්නේ කාබෝහයිඩ්‍රේට්. හරිද? කාබෝහයිඩ්‍රේට් කනවා. ඊට පස්සේ ලිපිඩ කනවා. ප්‍රෝටීන කනවා. හරි. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන. ඔය ටික අපි ප්‍රධාන වශයෙන් කනවා කියලා හිතමුකෝ. ඔය ටික කනතොර මේවා හින සංකීර්ණයි. කාබෝහයිඩ්‍රේට් කියලා අපි කන්නේ පිෂ්ඨය, අලබතල මඤ්ඤොක්, පොලිසැකරයිඩ්. ඒවා පට්ට සංකීර්ණයි. ඒ මේ වල තියෙන සංකීර්ණත්වයේ හින්දාම දැන් මේකේ මොනවද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වගේ වෙන සංයෝග හැමකෙම තියෙනවානේ. මෙයාගේ මොනවද තියෙනවද? මෙයාගේ අමතරව N තියෙනවා. ඇතැම් තැන්වල S තියෙනවා. ඒ කියන්නේ CHOON කියන සංඝටක ටික මෙයා ගාව අනිවාර්යයෙන් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන ටික තියෙනවා. ඒ අමතරව ඇතැම් තැන්වල සල්ෆර් සෙට් වෙනවා. හතර ඒවා මේ සිඟිති ආතල්ල ඒවා මතක තියෙනවා හොඳටම. ඒවා සිඟිති වැඩ. රෝග තමයි කතන්දර. එතකොට මේවා හින සංකීර්ණ. ඒතකොට මේ සංකීර්ණ කෑම වල තියෙන පෝෂක ටික අපේ ඇඟට අවශෝෂණය කරගන්න බෑ. ඒ අවශෝෂණය කරගැනීමේ අපහසුතාවයේ හින්දා මේගොල්ලන්ව සරල ආහාර බවට පත් කරනවා. මේගොල්ලන්ගේ තියෙන පෝෂක සරල බවට පත් කරනවා. එතකොට මෙයාලගේ තියෙන පෝෂක සරල බවට පත් කරගැනීමේ ක්‍රියාවලට අපි කියනවා ආහාර ජීර්ණය. බැරි වෙලාවත් ඔයාලගෙන් පේපර් එකේ දිහුවොත් ආහාර ජීර්ණය යනු කුමක්ද කියලා ලියන්න වෙන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා ආහාර ජීර්ණය. සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය. ඒතකොට තමයි ආහාර ජීර්ණය. එතකොට දැන් අපි දැන් පොඩි කාලේ තමයි බං කෑවේ ගිල්ලේ ලෙව්වේ ඔක්කොම කරේ පොඩි කාලේ. දැන් ඔයල් වෙන පොස්ට් මිනිස්සු වෙන විද්‍යාත්මක ඩය. එතකොට දැන් අපි කනවා කියන්නේ දැන් අපි කියනවා විශේෂ වචනයක් මොකද්ද? ඔයාලා විශේෂ වචනයක් කියනවා අධිග්‍රහණය කරනවා. අධිග්‍රහණය. හරි. දැන් අපි කියන්නේ කනවා කියලා කියන්නේ කෙලින්ම අධිග්‍රහණය. දැන් අද රැයට අම්මට කියන්න තියෙන්නේ අද රැයට බලන වෙලාවකට වලට ඊගාවට දෙන වෙලාවට අම්මේ මට අධිග්‍රහණය කරන්න බත් එකක් බෙදලා දෙන්න. එතකොට ඉතින් අම්මට ඒක තේරුම් ගන්න බැරි වුණොත් යම් දේවල් වෙන්න පුළුවන්. ඒක ඉතින් අදාළ නැහැ. මට අදාළ නැහැ. ඔයාලා විසඳ ගන්න. හරි. එතකොට අපි මොනවා හරි කෑම එකක් මොනවා හරි ආහාරයක් අධිග්‍රහණය කරපුවාම අපි ඉස්සෙල්ලාම දාන්නේ කොහෙද? මුඛයට. හරි. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපි ජීර්ණය කරනවා කියන්නේ ජීර්ණය කරනවා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම. එතකොට ඔතනදි තව එකක් එනවා. මේ ජීර්ණය කියන එක අපේ ඇඟ ඇතුලේ ප්‍රධාන කොටස් දෙකකට වෙනවා. ජීර්ණය කියන එක ප්‍රධාන කොටස් දෙකකින් වෙනවා. හරි. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය. අනිත් එක රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ හරියට නිකන් ඔයාලගේ ගමේ තියෙන මොකද්ද? වී මූල වගේ වැඩ කරනවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය. විතර ඔය කියන්නේ ඔයාලගේ වල පැත්තේ තියෙන මිරිස් කොටන, හාල් කොටන, වී කොටන මූල. ඔය වගේ මූල වගේ වැඩ කරන ක්‍රියාවලට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? එතකොට ඒකේ අපි අර කන කෑම වල තියෙන හින්න තඩි කෑම ටික මොනවා කරන්නේද? චූටි කෑලි වලට කඩනවා. සරලම කතන්දර මස් එහෙම අලු ගාලා හපලා ඉරලා ගන්න. ඕන් ඔය වැඩේ තමයි බං. හරිද? එතකොට අර සංකීර්ණව හින්න තප්ප වෙන පත සයිස් එකේ තියෙන ආහාර චූටි කෑලි වලට කඩා ගන්නට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. ඒතකොට යාන්ත්‍රික ජීර්ණය කරන්න අපේ ප්‍රධාන වශයෙන්ම දායක වෙන මොනවද? අපේ කටේ දත් ටික දායක වෙනවා.
දත් ටිකින් උඹලා මස් එහෙම චව් චව් ගාලා ඉරලා ගන්න කෑලි කෑලි වලට. ඒතකොට මේ දත් ටික අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා. ඊට අමතරව අපේ ආමාශයේ දැක්කෙන විශේෂ චලනයක් රිද්මයානුකූල චලන. ඒවා රිද්මයානුකූල චලන. ඒ රිද්මයානුකූල චලන හරහා මේක ඇඹරීමකට ලක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ওই දෙකේ තමයි ඔයාලගේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය වෙනවා කියලා කියන්නේ. ඒතකොට මුඛයේදී යාන්ත්‍රික ජීර්ණය වෙනවද නැද්ද? කටින් හපන්නේ. ඒතකොට හපලා කද්දී දත් තරහා එතන යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. එහෙනම් මුලින්ම යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය මුඛයේදී සිද්ධ වෙනවා. හරි. එතකොට ඊට අමතරව ආමාශයේදී සිද්ධ වෙනවා. ඒකට දායක වෙනවා තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. අපි ඉස්සරහට කතා කරමු. තව ඉස්සරහට පැහැදිලිව කතා කරමු. ඒතකොට සරලම කතාව අපි කන කෑම එක කුඩා කොටස් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. රසායනික ජීර්ණය කියන්නේ ඒකේ අනිත් එක. ඒ කියන්නේ මොකද්ද? එයා කෙලින්ම කරන්නේ මේ කෑමේ දැන් යාන්ත්‍රික ජීර්ණයද කියන්නේ මොකද්ද? භෞතිකව අපි කාපු කෑම එක චූටි චූටි කෑලි වලට කැඩුවා. හරිය නිකන් කුකුලාව කඩෙන් ගෙනල්ලා කෑලි කපනවනේ අපි ගෙදර. ඒ වගේ අපි කෑලි කපලා උයලා කන කෑල්ල තව චූටි චූටි කෑලි වලට කඩන එක තමයි මෙයා කරන්නේ. හරි. ඒතකොට මෙයා කරන්නේ ඒක නෙමෙයි. මෙයා කරන්නේ අර ඒ අපි කන කෑම එක ඇතුලේ තියෙනවනේ පෝෂණය ටික සංකීර්ණ පෝෂක සංඝටක ටික. සංකීර්ණ පෝෂණ අපි කියන සංකීර්ණ ආහාර කන්න කියලා. ඒතකොට සංකීර්ණ පෝෂණ සංඝටක අපේ ඇඟට අවශෝෂණය කරගන්න පුළුවන් පෝෂක බවට පත් කරන්න මෙන්න මේ රසායනික ජීර්ණයෙන් තමයි. හැබැයි මෙන්න මේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා මෙන්න මෙයා පොඩි පොඩි කෑලි වලට කඩලා දෙන එක හින්දා. එන් කෙමිකල් වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. නැත්නම් කෙමිකල් වලට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද මේ රසායනික ජීර්ණයට දායක වන කෙමිකල් වලට අර චූටි චූටි කියන්නේ ලොකුවට තියෙන්නේ නැතු ඒක චූටි කෑල්ලකට කැඩිච්ච ගමන් ඒකත් එක්ක ඉක්මනට රක් ගාලා මේ කෙමිකල් වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතකොට ජීර්ණයේ ප්‍රධාන ආකාර දෙකයි යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. ආහාරයේ භෞතික කුඩා කැවිලි වලටපත් කිරීම යාන්ත්‍රික ජීර්ණය. ඉතින් එහාට ගිහිල්ලා රසායනිකව භාවිතා කරලා ආහාරය ජීර්ණය කරන එක රසායනික ජීර්ණය. ඒතකොට ඔය ටික මතක තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ සම්පූර්ණ කොටස් ටික ඕකේ තියෙනවා. යම් යම් කොටස් අඩුයි නැත්නම් නෑ. කියන්නේ ඔයාලට අදාළව තියෙන සියලු කොටස් ටික මේකේ තියෙනවා. හරි. ඒතර අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ මේ මානව ආහාර ජීර්ණ පද්ධතිය මුඛයේ තියෙනවා. මෙතන නාස්තිවරේ තියෙන මෙතන නාස්තල්ල ඒ ටිකේ ඒවා ලුම මෙතන මේ සෝරි මේ මුඛ මාර්ගය සහ නාස් මාර්ගය වෙනස් වෙන මේ වෙන වෙන තල්ල තියෙනවා. ඒවා ලොකුට අදාළ නැහැ. ඉතින් ඒවා අපි ලොකුට කතා කරන්නේ නැහැ ඕ ලෙවල් වලට. ඒ ලෙවල් වලට ආවම අපිව බරට කතා කරා. හරි. හැදිලා තියෙන්නේ මොන පටකයෙන්ද කියලා බව කතා කරන්න තියෙනවා. ඒතකොට මෙතන මුඛ මාර්ගයේ තියෙනවා. මෙතන කේට ග්‍රන්ථි තියෙනවා එකක්. මේක මේ කේට ග්‍රන්ථිය බලා ගන්න පුළුවන්. චුට්ටක් කරහා දිව උස්සන්න. එතකොට දිව යටින් කෙලෙනවා වගේ තියෙනවා. ඒ දිව යටින් කෙලෙන්නේ මෙන්න මේ කේට ග්‍රන්ථිය හරහා. හරිද? ඊට පස්සේ තව කේට ග්‍රන්ථියක් තියෙනවා. මෙතන කේට ග්‍රන්ථි යුගලයක්. යුගල දෙකක් තියෙනවා. යුගල දෙකක් තියෙනවා මෙතන. මේ ඊට පස්සේ මෙතන තියෙනවා තව යුගලයක්. හරි. එතකොට මෙතනුත් කේට එනවා. එතකොට මෙතන කේට එනවා කටට. මෙතනුත් කේට එනවා කටට. හරි. එතකොට ඕන් දැන් මුඛේ තියෙනවා කේට ග්‍රන්ථි තියෙනවා. ඊට පස්සේ මුඛය හරහාම ඇතුළට යනවා. මේක ඇතුළේ දිව තියෙනවා. දිව ඉතින් අපිට අඳින්නේ නැහැ. අපි අඳින්න බෑනේ අපිට අඳින්න යන්නේ. එතකොට මෙතන ඇතුළේ දිව තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි ප්‍රධාන වශයෙන්ම දන්න ශ්වසන පද්ධතියට සහ ආහාර ජීර්ණ පද්ධතිය කියන පද්ධති දෙකටම පොදු ව්‍යුහය මොකද්ද? මේ මෙතන තියෙනවා ග්‍රසනිකාව. මේ අකුරු ලොකුවට ලියන්නේ නැහැ. ඉතින් මම කොටස් නම් එක පුළුවන් වෙන්න ඕනේ මේ වෙද්දි. සරලව ලියන්න. මෙතන තියෙනවා ග්‍රසනිකාව. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අන්න ස්රෝතය. මෙතන තියෙනවා අන්න ස්රෝතය. හරි. අන්න බලන්න සඳ නෙමෙයි අන්න ස්රෝතය තියෙනවා. මේ තියෙන සම්පූර්ණ අන්න ස්රෝතය. අන්න ස්රෝතය මීටර සෑහෙන දිගයි. ඇඳ ගන්න ලේසියෙන් මේ කෙටි කරලා දෙන මේක සාමාන්‍ය සැලකිය යුතු සෑහෙන යම් පරතරයක ලොකු දිගක් මේකේ තියෙනවා. කියන්නේ සාමාන්‍ය කියන්නේ මේ හරිය ඉඳන් මේ හරිය ඉඳන් මේ හරියටම තියෙනවා. ඉතින් ඈ ඔක. ඒතකොට ඒ දිග ඔකේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඉතින් අන්න ස්රෝතය ආවා. ඊට පස්සේ මෙතනින් ගොමු මෙතනින් මහා ප්‍රාචීර වෙනවා. මෙතනින් උඩ මේ දෙපැත්තේ පෙනහළු දෙක තියෙනවා. මෙතන මැද්ද මේ හරිය මේ හරිය මැද්දේ මේ හරිය මැද්දේ හાર્ට් එක තියෙනවා. පෙනහළු තියෙනවා. ඒවා ඉතින් ඒවා ඉස්සරහට වෙනවා. ඒවා වෙනම කතා කරනවා. ඒවා බයෝ වලට කතා කරන්නේ. එතකොට මෙතන මහා ප්‍රාචීරය තියෙනවා. මේ පැත්තෙන් ආවොත් මෙතන අක්මාව තියෙනවා. අක්මාවේ කන් ටික දෙකයි. ඊට පස්සේ පිත්තාශය තියෙනවා. මේ පිත්තාශයේ ඒකේනවා. ඊට පස්සේ ඕනනම් මෙතන මම ඒක නම් මේ ඊතලයක් ගහලත් නැහැ. ඕනනම් ඊතලයක් ගහම මේ පිත්ත ප්‍රනාලය කියන්නේ පිත්තාශයේ ගොඩ නැගෙන පිත්ත විෂ සහ ඒ අදාළ වර්ණක නැත්නම් ඒ අදාළ ලවණ ශ්‍රාවය කරන නාලය තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ග්‍රහණිය. අර සී අකුර කියන්නේ සුද්‍රාන්තයේ කියන්නේ කුඩා බඩ වැලේ මුල්ම කොටස ග්‍රහණිය තියෙනවා. සී අකුරක් හැඩයට ග්‍රහණිය එනවා. ඊට පස්සේ උන් එතනින් එහා පැත්තට මෙතන අග්න්‍යාශයක ප්‍රනාලය එනවා. මේ තියෙන අග්න්‍යාශයක ප්‍රනාලය. ඊට පස්සේ උන් ආයේ මේ පැත්ත ගත්තොත් මෙතන ආයේ උණ්ඩුක පුච්චිය තියෙනවා. උණ්ඩුක පුච්චිය තියෙනවා. කියන්නේ අර වාලා කන නියපොතු
හාල් වල ගල් කැවෙන ඒවා යනම්මනම් ඒ කැවෙන වට ගිහිල්ලා වැටෙන කුණු බක්කිය. හරි. අපේ ඇඟ ඇතුලේ තියෙන කුණු බක්කිය මේක මම මේකට කියන්නේ. මේ කුණු බක්කිය තමයි මේ තියෙන්නේ උණ්ඩුක පුච්චිය. හරි. එතකොට මේ පැත්තෙන් ගත්තොත් ඊට පස්සේ මහා ප්‍රාජිතයට මෙතන ආමාශය තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා රූගේ රැලි. මේක නම් මම හිතන්නේ ලොකුවට නැද්ද කියලා මට මතක නෑ ඔයාලට හරියටම. එතන රූගේ රැලි. ඊට පස්සේ මෙතන තියෙනවා අග්න්‍යාශය. ඊට පස්සේ මෙතන තියෙනවා මහාන්ත්‍රය. මහාන්ත්‍රය තියෙනවා. මෙතන තියෙනවා කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රය එනවා. ඊට පස්සේ ආයේ මෙතෙන්ට මේ තියෙන්නේ ගුද මාර්ගය. ගුද මාර්ගය නම් මෙතන තියෙනවා ගුදය. හරි. කොහොමද කොටස් ටික තියෙන්නේ? ගුද මාර්ගය ගුදය. ඒතර ඔය කොටස් ටික තමයි තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධති සමන් මම ඔය මුළු කොටසම නම් කරන්න සාමාන්‍යයෙන් වලට එන්නේ අවුත් වෙන එකෙන් කොටසක්. ඉතින් ඔය කොටස් ටික නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔය විදිහට පිළිවෙල මතක තියාගන්න. ඔය පිළිවෙලට ඔය ටික මතක තියෙන්න ඕනේ. හරි. දැන් අපි යනවා මේ එකින් එක කරන ක්‍රියාකාරීත්වයන් ටික මොනවද බලන්න. රට්ටක් ගාලා බලාගෙන යන්න මොනවද මේ කරන ක්‍රියාකාරීත්වයන් ටික කියලා. හරි. රෝගේ මේ මහා ලොකු දේවල් නෑ බං. හින ජාතක කතා වගේ හින්න මේ හින්න ජාතක කතා නෑ මේවා. හින පොඩි දේවල් සරල දේවල්. ඔළුවට ලොකු බරක් කරගන්න එපා. මේ හින්න නිකන් මම ලෝක කඩමටලා එහෙම මගුලක් නෑ. එහෙම එකක් නෑ. මේවා හරි සරල දේවල්. දේසියෙන් ටට්ටක් ගාලා ඔළුවට දාගෙන යන්න තියෙන මහා ලොකු දේවල් නෑ. හරි. මේ වෙලාවේ මේ වැඩේ ඉන්න. මේ වෙලාවේ වෙන වැඩ කරන්න එපා. හරි. දැන් මම අරකින් රූප සරහනින් මේකෙන් පෙන්නන්නම්. ඒතර මේක ගත්තාම මෙතන මුකේ තියෙනවා ඒක ආයම් තුන් කියන්න ඕනේ. ඒතර මෙතන ඇතුලෙන් මෙහෙම එනවා. මේ හරි ග්‍රන්ථි මුකුත් නැහැ. ඒවා පෙන්වන්නේ නැහැ. මෙතන ඇහැ තියෙනවා. ඊට පස්සේ මෙතන නාල ටික පෙන්වන්නේ නැහැ. මේ බටනාල මේ නාල ටික මුකුත් පෙන්වන්නේ නැහැ. මෙතන නාල ටික මුකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් එනවා. ඊට පස්සේ මේන් තියෙනවා මොකද්ද? මේ අක්මාව. මේ අක්මාව. මේන් තියෙනවා මේ මෙතන මේ යටින් පේනවා ඒක වලට මේ අක්මාවට යටින් මේ මෙතන යටින් මේ යටින් තියෙනවා ආමාශය. මේ අක්මාව මේ යටින් ආමාශය. හරි. මේ ආමාශය එනවා. හරි. ඊට පස්සේ ඒ ආමාශයත් එක්ක මේන් තියෙනවා බඩවැල් සෙට් එක. ඒතර මේ ක්‍රීම් පාටට තියෙන මේ සම්පූර්ණ මේ ක්‍රීම් පාටට තියෙන සම්පූර්ණම කුඩා බඩවැල්. සම්පූර්ණම කුඩා බඩවැල්. ඒතර මේක ග්‍රහණිය මේ මෙහෙන් එන්න ඕනේ. මෙතන මේ යටින් කියන්නේ ග්‍රහණිය මේකේ අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. මට මේක ඇතුළට කියන්නේ ගලවන්න පුළුවන්. මට මේක දැන් මේ වෙලාවේ ගලවන්න බෑ. ඇතුළෙන් මේකේ රූප සටහනම ඇදලා තියෙනවා. මෙතෙන් ඇතුළට ග්‍රහණිය එනවා. හරි. ඒක ඉතින් බලා ගන්න එන්න බයෝ වලට. ඒතර මෙතනින් ඇතුළෙන් ග්‍රහණිය එනවා. ග්‍රහණිය ඇවිල්ලා ග්‍රහණිය මෙහෙන් මේකට විවෘත වෙනවා. ඒතර මේ කුඩා බඩවැල් තමයි මේ තියෙන්නේ. මෙහෙන් මෙතනින් මහා බඩවැල් පටන් අරන් යනවා. මේකේ මෙතනින් මේ හරියෙන් තමයි උණ්ඩුක පුච්චේ ඇතුළට යන්නේ. එතන මේ හරියෙන් ඇතුළට උණ්ඩුක පුච්චේ යනවා. එතනින් එහාට මහා බඩවැල් ඇවිල්ලා ඕම මහා බඩවැල් රෝමට මෙහෙන් ඇවිල්ලා ඉවරලා මෙතනින් පල්ලෙහාට හැරෙනවා. පල්ලෙහාට හැරුණාට පස්සේ මේක පල්ලෙහායින් යනවා. ඉතින් මෙහි යටින් ගන්න පුළුවන්. මේක යටට අර රූපතරහන වගේ ඇඳලා තියෙනවා. මට ගලවන්න බෑ. මම දැන් ගලවන්න උත් වෙන්නේ ගැලුවොත් මේ ඔක්කොම කඩ වැටෙනවා. හරි. ඉතින් වෙනම ගලවන්න දැන් මම මේක සම්පූර්ණ ගලවලා කරනවා කියලා මම හිතුවා. මම පෙන්නවා කියලාත් මට ඔළුවේ තිබ්බේ නෑ. දැක්කින් තරම් පෙන්නුවේ. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍ය සැකස්ම තියෙන අක්මාව තියෙන සාමාන්‍ය මොකද්ද මේ විශාලම ග්‍රන්ථියනේ අපේ ඇඟේ තියෙන දෙවන විශාලතම ග්‍රන්ථිය නේද දෙවන විශාලතම මට මතකයි විශාලතම ග්‍රන්ථිය කොහොමද මේ ප්‍රධානතම ග්‍රන්ථියක් මේ මේකෙන් තමයි ප්‍රධානතම ශ්‍රාව්‍ය කිරීම ටික සිද්ධ කරන්නේ විශාලතම අභ්‍යන්තර විශාලතම ග්‍රන්ථිය එන්න ඕනේ ඔව් සමට පස්සේ තියෙන අභ්‍යන්තර විශාල ග්‍රන්ථිය හරිතර ඕක තමයි සාමාන්‍යයෙන් ක්‍රියාවලිය උන් ඒ ටිකත් පෙන්නවා මේක තව තියෙනවා හාට්ට නම් මනන්ට පෙන්වන්න පුළුවන් නෑ ඔයාලට ආයෙ පෙන්වන්න මොකුත් නෑ ආයෙ හාට්ට නම් මනන්ට තියෙන ඒවා පස්සේ පෙන්වන්න නෑ ආයෙ මුකුත් නෑ උතන පෙන්වන්න නෑ ඒ මුකුත් නෑ ඒවල කුට වැඩක් නෑ හරි ඒතර උන් කොටස් ටික පෙන්වනවා මෙතන එකක් මට කියන්න බැරුණා අපි ජීවිකාව හරි අපි ජීවිකාව මෙන්න මෙයාගෙන් කරන වැඩේ මතක තියාගන්න ඕනේ එයා හරි වැදගත් මෙයාව ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අහලා තියෙනවා හරි දැන් මේක ඔලුවට දාගන්න ඕනේ හරි හරි දැන් මේ එකින් එක මොනවද කරන වැඩ එයාගේ මොනවද ශ්‍රාවය වෙන්නේ එයා මොනවද කරන්නේ එකින් එක මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර කරමු ඒ කතා කරපුවාම සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය කතා කරලා ඉවරයි ඊට පස්සේ පාස්ටර්ස් ප්‍රශ්න දෙකක් විතර මම ඔය අරන් තියෙනවා ඒකෙන් දෙකක් හෝ එකක් පුළුවන් ටයිම් එකත් එකයි පුළුවන් විදිහට අපි කතා කරමු මොකද දැන් වල මේක මේ රෙකෝඩ් කරන වෙලාවදී හරියටම 12:20යි වෙලාව රෑ පාන්දර 12:20යි ඒතර මට ටයිම් එකත් එක බලමු මොකද්ද මේක කරන්න කියලා හරි මම පටන් ගන්නවා මෙතනින් මෙතන තියෙනවා මුඛය මුඛය කියන්නේ කට වෙන මුකුත් නෙමෙයි කට කන්න එපා මේ තියෙන කට එතකොට මුඛයට අපි ආහාරයක් මුඛය හරහා අධිග්‍රහණය කරපුවාම හරි මුඛය හරහා අධිග්‍රහණය කරපුවාම අපි අධිග්‍රහණය කරපු ආහාරයට මුඛයේදී ශ්‍රාවය වෙනවා කේටය හරි කේටය බලු කයන්නත් එක්කෙන කේටය තියෙනවා එතකොට
ඔය කේටේ ප්‍රධාන වශයෙන්ම තියෙන එන්සයිමයක්. ඔය එන්සයිමයට අපි කියන මොනවද? ටයලින්. ටයලින්. එහෙම නැත්නම් මේකට අපි කියනවා කේටාමයිලේස් කියලාත් කියනවා. මේ කේටාමයිලේස් නැත්නම් ටයලින් කියන එක ශ්‍රාවය කරන්නේ කොහෙද? මේ කේට ග්‍රන්ථිවල කෙලත් එක්ක තමයි මේක එන්නේ. කෙලවල තව තව යම් යම් සංකරක තියෙනවා. කෙලවල වැඩිපුරම තියෙන ජලය. කෙලවල වැඩිපුරම බරපතල ලෙසම කියන්නේ කේටේ වැඩිපුරම අඩංගු වෙන්නේ ජලය. හරිද? අමතරව යම් යම් ද්‍රව්‍ය තියෙනවා. ඒතර ඒ අතරේ කේටේ තියෙනවා එන්සයිමයක් මෙන්න මෙයා ටයලින්. කවුද? ටයලින්. හරි. එතකොට ඉස්සෙල්ලාම ටයලින් වලට එන්න කලින් මොකද කරන්නේ? කටට දාගත්තම අපි චව් ගාලා හපනවා. ඒ කියන්නේ මොකද්ද? අපි යාන්ත්‍රික ජීර්ණ වැඩේ කරනවා. ඒකට උදව් වෙනවා දිව මොකද කරන්නේ? ඒවා හතර අතේ මික්ස් කරනවා. අර මෙහෙට හතර අතේ 14 වටේට මික්ස් කරනවා. ඒතර මේ මික්ස් කිරීම තමයි දිවෙන් කරන්නේ. දිවෙන් මික්ස් කරනවා. අර කෙල ටිකත් එක්ක අර බාපි කාපු කෑම එක සම්පූර්ණ මික්ස් කරනවා. කටින් ඒකේ දත් වලින් මොකද කරන්නේ? ඒක පොඩි කෑලි වලට කඳුර යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. වැඩ දෙකම වෙනවා. හරි. එතකොට දැන් යාන්ත්‍රික ජීර්ණය මුකයෙන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කේටයත් එක්ක මේකට එකතු වෙනවනේ ටයලින් කියලා එන්සයිම් එක. හරි. මූ මොකද කරන්නේ? අපි කාපු කෑම එකේ තිබ්බ කාබෝහයිඩ්‍රේට් ටික අරගෙන කාබෝහයිඩ්‍රේට් අපි ගොඩක් වෙලාවට කන්නේ පිෂ්ඨයනේ බං පොලිසැකරයිඩ් යන්නේ. ඔන්න ඔය අපි කන පොලිසැකරයිඩ් නැත්නම් පිෂ්ඨය කවුරු බවට කඩනවද? පිෂ්ඨය වෙන් කරනවා මෝල්ටෝස් බවට. ඒ කියන්නේ මොකද්ද මේ? සරලව මතක් කරන්න බෑ. මේ තියෙන්නේ පොලිසැකරයිඩ්. හරිද? මේ තියෙන්නේ ඩයිසැකරයිඩ්. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? සංකීර්ණ එක්කෙනාව තරමක් සරල එක්කෙනෙක් බවට පත් කරනවා. සංකීර්ණම එක්කෙනාව තරමක් සරල එක්කෙනෙක් බවට පත් කරනවා. කවුද? කේටාමයිලේස්. එයා කරන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට කඩනවා. හරි. ඕක තමයි කේටයෙන් කරන ප්‍රධානතම වැඩේ. කේටය හරහා කරන ප්‍රධානතම වැඩේ ඕක. ඒතකොට මෙතනදී මොකද වෙන්නේ? යාන්ත්‍රික ජීර්ණයක් වුණා මුඛය තුලදී ටයලින් හරහා රසායනික ජීර්ණයක් වෙනවා. ඕන් ඒක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය අර්ධ ජීර්ණයට ළඟ මෙතනදී ඔක්කොම අපි කාපු කෑමේ තිබ්බ ඔක්කොම පිටි ටික මෙතනදී පිච්චුද බං? එච්චර එහෙම වෙන්නේ. හරි. යම් ප්‍රමාණයක් මෙතනදී කේටේ බවට මේ මෝල්ටෝස් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙන් දැන් මෙතනින් එනවා මුඛයෙන් ආවා. ඊට පස්සේ මුඛයෙන් මෙතෙන්ට ඇතුළට එනවා. ඇතුළට ආවට පස්සේ අපි ගිලෙද්දි මොකද කරන්නේ? කෙල ටිකක් ගිලවන්න අපි දිව පස්සට අදිනවා. එතකොට දිව පස්සට ඇදීමත් එක්ක ආහාරය අර කට ඇතුළේදී ගුලියක් විදිහට සකස් වෙලා ආන් ඒ ගුලිය වැටෙනවා මෙන්න මෙතෙන්. ආන් ඒ වැටෙන ප්‍රදේශයට අපි කියනවා මොකද්ද? ග්‍රසනිකාව. ග්‍රසනිකාවේ පවතින වැදගත්කම කුමක්ද? ඔය මෙතනදී වල කියන්න බාන්න. නැගණිය කියන්න බාන්න. ග්‍රසනිකාවේ ප්‍රධානත්වය දැන් ග්‍රසනිකාවේ විශේෂම ලක්ෂණය තමයි අපේ ග්‍රසනිකාව කියන්නේ ශ්වසන පද්ධතියේ සහ ආහාර ජීර්ණ පද්ධතිය කියන කොටස් දෙකටම පොදු view. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියටයි ශ්වසන පද්ධතියටයි කියන කොටස් දෙකට කියන්නේ පද්ධති දෙකටම පොදුවේ පවතින view එකක් තමයි ග්‍රසනිකාව. ඒතර ග්‍රසනිකාවේ මුකුත් ජීර්ණ ක්‍රියාවලියක් අරගම් එකක් වෙන්නේ නැහැ. ග්‍රසනිකාවෙන් කරන්නේ මුඛය සහ අන්න ශ්‍රෝතය අතරත් මුඛය සහ නාස් විවරය සහ ශ්වසනාලය අතරත් මුඛය සහ ග්‍රසනික මේ අන්න ශ්‍රෝතය අතරත් සම්බන්ධතාවය හදන්න ලින්ක් එක හදන්නේ. හරි. එතකොට මෙතනින් ගිලපු කෑම එක මෙතනින් ග්‍රසනිකාවට යනවා. ග්‍රසනිකාවට වැටුනහම යන්න ඕනේ මෙන්න මේ අන්න ශ්‍රෝත පාර්ථිකේ. බැරි වෙලාවත් මෙයා මෙහෙ යන්න ආවොත්. ඔය කන ගමන් කතා කරන්න එපා කියන්නේ. කන ගමන් කතා කරන්න එපා. කතා කරද්දී ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? අපේ ප්‍රාශ්වාස වාතය කියන්නේ අපි ආපහු එළියට දාන්න එන වාතය හරහා තමයි අපේ හඬ වෙන ස්වර තන්ත්‍ර කම්පණය වීමකට ලක් වෙන්නේ. ඒ ස්වර තන්ත්‍ර කම්පණය වල ඒ කම්පණය වීම හරහා තමයි මේ හඬ නිකුත් අපේ හඬ නිකුත් වෙන්නේ. එතකොට අපි කන ගමන් කතා කරන්න ගියොත් ස්වර තන්ත්‍ර කම්පණය වෙන්නම් ප්‍රාශ්වාස වාතය මෙයා හරහා එළියට එන්න. මෙයා හරහා එළියට එන්න නම් මෙයා ඕපන් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි කෑම එකක් ගිලිනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් කෑම එකක් ගිලිද්දි ඔටෝම මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් කෑම එකක් ගිලිද්දි ඔටෝම මචං අත තියන් ගිල්ල බලන්න. මේ ඉස්සරහින් තියෙන බටේ හොම උඩට ඉස්සෙනවා. බටේ වගේ තියෙන උඩට ඉස්සෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ ශ්වසනාලයත් එක්ක මේ අපි ජීවිකාව මෙහෙම සෙට් වෙලා ශ්වසනාලිකාව අපි ජීවිකාව විසින් වහනවා. වහපුවාම මේෙන් එන ආහාර ගුලියට මෙතනින් ඇතුළට යන්න බෑට යන්න තියෙන්නේ මේ පාර. ඒතර මේ පාර විතරක් යනවා. යාට මේ පාරට හැරෙන්න බෑ. එතකොට අපි කන ගමන් කතා කරද්දි මොකද වෙන්නේ? මෙතනින් අහපව ප්‍රාශ්වාස වාතය උඩට එන්න ඕන හින්දා ශ්වසනාලිකාව අපජීවිකාවත් එක්ක මෙහෙම අර සෙට් වෙලා ලොක් වෙන එක නැති වෙලා අපජීවිකාවම ඇරෙනවා. ඒ ඇරිච්ච වෙලාවක මේන ආහාර ගුලියක් කොහෙම හරි වෙලාවක බැරි වෙලාවට මෙහෙම ගියොත් සරලයි අනිච්චවද සංඛාරා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දවස් 7ක
දවස් 7කට කෑම්බේල් 21ක් ගමේ මිනිස්සුන්ට දෙනවා වෙන්නත් පුළුවන්. දෙන්න වෙන තත්ත්වයක් උදා වෙන්නත් පුළුවන්. හරි. ඒක ඒ තරම් භයානකයි කියන්නේ. ඒක ඒ තරම්ම බරපතල ගණයේ භයානක. එහෙනම් සාමාන්‍ය කනගමන් කතා කරන්න එපා කියන්නේ. මේ අපි ජීවිකාවෙන් කරන්නේ ක්‍රසනිකාව හරහා අන්න ස්රෝතයට ඇතුල් වෙන්න එන ආහාරය අර්ධ ජීර්ණය වෙච්ච ආහාරය ශ්වාසනාලිකාවට ඇතුල් වීම වැළැක්වීම. අපි ජීවිකාවෙන් කරන්නේ ආහාර ගුලිය ශ්වාසනාලයට නැත්නම් ශ්වාසනාලයට ඇතුල් වීමේ ක්‍රියාවලිය නැවැත්වීම තමයි අපි ජීවිකාවෙන් කරන්නේ. හරි. ඊට ග්‍රසනිකාව හරහා ඇවිල්ලා ඒ ආහාර ගුලිය කෙලීම වැටෙනවා මොනකටද? අන්න ස්රෝතයට. දැන් අන්න ස්රෝතයට ආපුවාම ඕන් උතන වෙනවා සුපිරි වැඩක්. අන්න ස්රෝතයෙන් කරනවා අය හොල්මන් වෙලා යන වැඩක්. මොකද අන්න ස්රෝතයෙන් කරන හොල්මන් වෙලා යන වැඩේ තමයි එයා දක්වනවා සුපිරි රිද්මයානුකූල චලනයක්. මොකද්ද සුපිරි රිද්මයානුකූල චලනය? ඒ චලනය තමයි ක්‍රමා කුංචනය. අයියාගේ කුංචනාදී නෙමෙයි ක්‍රමා කුංචන චලනය. ක්‍රමා කුංචන චලනය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. අර අපි කියන්නේ බං අර ඉස්කෝලවල යාලා යාළුවෝ ඉන්නේ අර උඹලා ඉන්නේ අර යාළුවෝ තාලයකට අප්පුඩියක් ගහ ගන්න බැරි වුන්. අන්ගේ තාලයකට අප්පුඩියක් ගහ ගන්න බැරි එවුන්ගේ පවා මේක චලනය වෙන්නේ රිද්මයකට. තාලයකට අප්පුඩියක් ගහ ගන්න බැරි එකාගේ පවා මෙන්න මේ අන්න ස්රෝතයේ චලනය වෙන්නේ රිද්මයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේවා කියද්දි මට වැඩිපුර කරුණු කියන්න හිතෙනවා. හරි දැන් සාමාන්‍යයෙන් අපි ආහාරයකට නොගන්න අවස්ථාවකදී අන්න ස්රෝත අනම්මනම් ඔක්කොම මෙහෙම ඇකිලිලා තියෙනවා. එතකොට අපේ කටට ආහාරයක් වැටිලා එයා ආහාරයක් විදියට ඕන් දැන් එන්න හදනවා කියලා ලෑස්ති වෙද්දි එන්න හදනවා කියලා තේරුණාම තමයි මේ හැකිලිච්ච අන්න ස්රෝත එහෙම දිගෑරිලා හිරිමෙලි කඩල ඉවරලා වැඩ කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවස්ථාවේ මේ හැකිලිලා ඉන්නේ. ඔය චුවින්ගම් කන්න එපා කියන්නේ ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒවා දැන් මෙතන මම කතා කරන්නේ නැහැ. අපි රිවිෂන් එක ගන්න යන්නේ. තියරි පන්තියකදී කතා කරමු බයෝ පන්තියකට ආවොත් කවදාද වාලා. හරි එතකොට ඕක තමයි කතන්දර. මේක හැකිලිලා තියෙන්නේ. හැකිලිලා තියෙන එක දිගෑරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දිගෑරිලා තියෙන්නේ. අපි කටට මොන හරි කෑම එකක් දාගෙන අපි ඒක එතන ක්‍රියාවලිය ආරම්භ කරද්දි තමයි මේ හැකිලිලා තියෙන ටික දිගෑරලා අර හිරිමෙලි කඩලා කරගැට කඩලා වැඩේ පටන් ගන්න. හරි එතකොට මේ අන්රෝතින් දක්වන ක්‍රමාකුංචන චලනය කියලා කියන්නේ අපි මේ කාපු කෑම එක අපි පල්ලෙහාට යවන්නේ ගුලියක් විදියට. අර පොඩි කාලේ උඹලට කුරුල්ල කවන්නේ අම්මා. අන් ඒ වගේ බං ආහාර ගුලියක් එවන්නේ. එතකොට සාමාන්‍යයෙන් අන්රෝතේ තියෙන්නේ මෙහෙම බටයක්. මේ බටේ මේ මැද්දේ තියෙන සිදුරේ ඉඩමදි මේ ආහාර ගුලියට එන්න. එතකොට මොකද වෙන්නේ? මේ නාලය විශේෂ චලනයක් දක්වනවා. මෙයා මේ බවට පත් වෙනවා ඉස්සෙල්ලා. මේ පැත්තට ලොකු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මෙහිම ඉඳලා මෙයා කෙලින් වෙනවත් එක්කම එහා පැත්තේ බටේ මොකද වෙන්නේ? එයා මෙහිම ලොකු වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම ආහාර ගුලිය මෙතන තියෙනවා. ඊට පස්සේ එයා මෙතෙන්ට එනවා. ඔහොම බිත්ති අර සික්සැක් ක්‍රමයට මෙහෙම ඔහොම අර ක්‍රමාකුංචන චලනය ගැන අර එක පිට එකක් කොහොම පිහිටන්නේ. කියන්නේ මෙහෙම කොයින් වෙලාවකත් අර මෙහෙම පිහිටන්නේ එක පිට එක පිහිටන්නේ. මේ පැත්ත පරල වුණොත් මේ පැත්ත පරල වෙනවා මේ හරිය. මෙතන තියෙන එක මෙතන ඊට පස්සේ ඊගාව එක මේ හරියෙන් පරල වෙනවා. මෙතන තියෙන එක මෙතන වෙනවා. අර බටේ තනින් තැනට මේ චලනය ඔහොම වෙනස් කරගන්නවා. හරිද? නිකන් හිතන්නකො මෙහෙම. ඒ කියන්නේ එකිනෙකට වෙනස් බෑ එහෙම කියන්නත් බෑ තරංග කතන්දරයක් මේකට කියන්න බෑ. මේ චලනයට අපි කියනවා ක්‍රමාකුංචන චලනය. මේක කරන්න හේතුව තමයි මේන ආහාර ගුලියට කිසිදු බාධාවකින් තොරව ආමාශය දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම. චලනයට නා කියන නම තමයි ක්‍රමාකුංචනය. ක්‍රමාකුංචන චලනය. හරි ඕක තමයි ඔයාලට පොතේ ওই ටික තමයි කියන උතනින් ඉහා ලොකු කතන්දර ගන්නන්න කියලා කියලා නෑ ඉතින්. දන්නවා දන්නේව උගන්වන්න බෑ ඉතින් බුරුවට වලට තේරුණා. නෑනේ බං මොකටද උඹලට එහෙම උගන්වන්නේ? හරි. ඊට පස්සේ ඕන් යනවා මහා ප්‍රාචීරයට. එතන ඕන් යනවා මහා ප්‍රාචීරය කියන අපි කතා කරන්නේ. මහා ප්‍රාචීරය එහෙම ලොකුට කතා කරන්නේ. අර උරස් කුරේ සහ උදර කුරේ වෙන් කරන්න ප්‍රධාන වශයෙන්ම දාගෙන ඉවුවා. චීන මහා ප්‍රාකාරය නෙමේ මහා ප්‍රාචීරය. හරි. මෙතනින් ආපු කෑම එක ඕන් දැන් වැටෙනවා කොහෙටද? ආමාශයට. හරි. ආමාශයට නම් මොකද වෙන්නේ? හරි. ආමාශයට කෑම එක වැටිච්ච ගමන් අම්මට සිරි ආමාශය නිකන් පිටිකොටන මැෂින් එක වගේ. නිකන් බ්ලෙන්ඩර් එක වගේ. ඌ මේක ආම්බරනවා, තලනවා, පොඩි කරනවා, හලනවා කරන්න තියෙන ඔක්කොම ආතල් ටික මුට දෙනවා. හරිද? ඒ කියන්නේ සරලයි. අපි මෙතනින් අයිස්ක්‍රීම් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකද්ද කරන්නේ? බත් කාලා අයිස්ක්‍රීම්. මුට ඒව අදාළ නැහැ. මේ බත් කාලා අයිස්ක්‍රීම් ගියා මං හින්දා බත් ටික ජීර්ණය කරලා ඉවරලා අයිස්ක්‍රීම් ජීර්ණය කරා. පිච්චුද බං මුට ට්‍රැක් නැහැ. හරිද? මුට ට්‍රැක නැහැ. දැන් මොකද කරන්නේ? අපි මොනවා කෑවත් කන්නේ පීසාද, කන්නේ බර්ගර්ද, කන්නේ
නිකන් බතුයි ලූණුයිද කන්නේ පොළුයි බතුයිද කන්නේ සම්බෝලය බතුයිද කන්නේ පාන්ද කන්නේ බනිත් ගෙඩියක්ද අදාළ නැහැ. මුකුත් නැහැ. එන ඕනම කෑම එකක් මෙයා මොකද කරන්නේ හොඳට හම්බරනවා. හරි ඒ කියන්නේ මේ ආමාශය නිතරම මෙහෙම චලනය වෙමින් තියෙන ආමාශය චලනය වෙමින් තියෙන්නේ. ඒ චලනය වීමට දායක වෙන්නේ මෙන්න මේ රූගේ රැලි. රූගේ රැලි වලින් තමයි අදාළ තරංග ගොඩක් වෙලාවට නිකුත් කරන්නේ. මෙයා චලනය වෙලා තියෙන්නේ. ඒකට අපිට කුසගින්න නැති වෙන්නේ ඔය ආමාශය චලනයත් එක්ක. ආමාශයේ චලන වේගය වැඩි වෙන්න අපිට කුසගින්න නැති වෙනවා. ඒක අර කුසගින්න උපරිම අවස්ථාව චලන වේගය හොඳටම වැඩි වෙනවා. උඩටම වැඩි වෙනවා අපිට උඩටම කුසගින්න දැනෙනවා. බඩගින්න දැනෙනවා. හරි ඒතකොට මේ චලනය. ඒතකොට මේකට ආවට පස්සේ මත අම්බරනවා. අම්බරලා කරලා මේව කරනවා. ඒතකොට මෙතන යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. ඒතකොට ඒ කරලා ඉවරලා අර ආපු කෑම ටික ඔක්කොම හදනවා එක්කෙනෙක් බවට. කවුද හදන එක්කෙනා? හරි. මොන කෑම එක ආවත් ආමාශය විසින් හදනවා තනි රොටියක්. මොන කෑම කෑවත් ආමාශය විසින් හදනවා තනි රොටියක්. ඒ රොටියට ඌ නමක් දෙනවා මොකද්ද? ආමලස. හරි. තනි රොටියක් හදනවා. ඒ හදන රොටියට නමක් දෙනවා ආමලස. හරි. ඔය තමයි ආමාශය සිදු කරන යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය. හරි. ආමාශය විසින් සිදු කරන සමස්ත යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය. හරි. ඔගේ මොකක් හරි අපහැදිලි තැනක් තියනවද? ඔය කතන්දරේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔවුන් ආමලසය හදනවා. ඔය ආස්සේ කියන්නේ මේ යාන්ත්‍රික ජීර්ණ වෙලා ආමලසය හැදෙන අස්සෙම මේ ආමාශයක බිත්තිය මගින් ආමාශයක බිත්තිය තියෙනවා විශේෂිත හැඩගැසීම් රාශියක්. රාශියක් තියෙනවා වෙනම කතා කරන්න ඕනේ ඒවා. අපි ඉතින් ලොකුවට කතා කරන්නේ ඒ වලට බයෝ වලට. මේ ආමාශයේ බිත්තිය තියෙනවා විශේෂිත ශ්‍රාවී අවයව. ශ්‍රාවී පටක. ඒ ශ්‍රාවී පටක වලින් මේ ආහාර තමයි ආමලසය හැදෙන ආමලසයට නිකුත් කරනවා ආමාශයික යුෂය. ආමාශයික යුෂය. හරි. මේ ආමාශයක යුෂය කියන එකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම HCl පෙප්සින් පේන්නේ නැද්ද? පෙප්සින් සහ රෙනින්. හරි. ඔය ටික තියෙනවා. හරි. HCl තියෙනවා, පෙප්සින් තියෙනවා, රෙනින් තියෙනවා. ඔය ටික ඔය තුන විතරයි වලට කතා කරන්න කියලා තියෙන්නේ. හරි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා, පෙප්සින් තියෙනවා, රෙනින් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මේ තුනේ මොකද්ද වෙන්නේ? ඔය ගෑස්ට්‍රික් හැදෙන්න ප්‍රධාන වශයෙන් නැත්නම් අර උදරයේ ආම්ලිකතාවය ඇති වෙන්නේ. ඉතින් හරිනේ බං. HCl තියෙනවා නම් ආම්ලික ගතියක් ඇති වෙන්න බෑ. ආම්ලයක් නේ HCl කියන්නේ. ඒකට ඒ ආම්ලික ගතිය ඇති වෙන කතන්දරේ ඔන්න ඕක. හරි. HCl තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මේ කතා කරන්නේ අපි රසායනික ජීර්ණ ආමාශය නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ සිදු කරන රසායනික ජීර්ණ. ඒතකොට හරි. මේ ආමාශයික විශේෂයෙන් ශ්‍රාවය කරන පෙප්සින් වලින් කරන්නේ මොකක්ද? දැන් අතරදී මොකද්ද? ටයිලින් වලින් පොලිසැකරයිඩ් නැත්නම් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරා. හරි. මෙතනදී කරන්නේ අපි කාපු කෑම එකේ මොන හරි ප්‍රෝටීන තිබ්බොත්. කියන සරලව බිත්තරයක් කෑවොත්, මස් ටිකක් කෑවොත් ආන් ඒවා. ප්‍රෝටීන ටික කවුරු බවට කඩනවද? මේ කඩපු මේ ප්‍රෝටීන ටික ඔක්කොම ඔයාලගේ වෙන් කරනවා පොලිපෙප්ටයිඩ් බවට. පොලිපෙප්ටයිඩ් මම ඔක්කොම ලියන්නේ නැහැ. පොලිපෙප්ටයිඩ් බවට කඩනවා. දිගටම ලියන්නත් බෑ. පොලිපෙප්ටයිඩ්. මේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට කැඩීම සිද්ධ කරන්නේ මෙන්න මේ පෙප්සින්. හරිද? සරලම කතන්දරේ මේ පෙප්සින් කියන එක ආබන් එන කම්මැලි වෙන කුචිද ඩයල් එක. එන කුප්පම ඩයල් එක නිකන් අර අම්බලමක ඉන්න එකෙක් වගේ තමයි. එනම කම්මැලි. ඒ හින්දා මොකද කරන්නේ? මෙයා මේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන වැඩේ කරන්න නම් මේ පෙප්සින් කියන එක්කෙනාව සක්‍රිය කරන්න. සරලම කතාව උඹලා උදේට ඉස්කෝලේ යන්න නැගිටින්න නැතුව ගෙදර ඇඳේ බුද්ධියන් ඉද්දි අම්මා කොස් අරන් ආවොත් මොකද වෙන්නේ? ආන්ගේ කොස්සෙන් අරන් ඇවිල්ලා කරන වැඩේ තමයි මේ HCl කරන්නේ. කියන්නේ මේ පෙප්සින් වල ක්‍රියාකාරීත්වය සක්‍රිය කිරීම සඳහා දායක කරන HCl. HCl මොකද කරන්නේ? HCl කියලා යටින් පොඩි තල්ලුවක් දෙනවා. අර උඹලා කෙල්ලෙක්ගේ යාළුවෙන් අහන්න ඇත්ත සමහරවිට කොල්ලෝ පිටිපස්සෙන් යාළුවෙක් තල්ලු කරන්න බං ගිහිල්ලාපන් කියන. ආන් ඒ වගේ තමයි. හරිද? එකෙක් වැඩේ කරන්න ඉන්නවා වැඩේ කරන එකාව සක්‍රිය කරලා වැඩේ කරන එකට තල්ලු කරන්න තව එකෙක් ඉන්නවා. ඒතර HCl වලින් කරන්න මෙන්න මේ පෙප්සින් සක්‍රිය කරලා ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට කඩනවා. එතකොට රෙනින් තියෙන්නේ කාගේද? රෙමින් නෙමෙයි රෙනින් නේ. හරි. ලැට් එකේ ඉන්නව නෙමෙයි. රෙමින් නෙමෙයි රෙනින්. රෙනින් කියන එක සාමාන්‍යයෙන් බරපතලවම තියෙන කාගේද? ලදරුවන්ගේ. ලදරුවන්ගේ ආමාශයේ බරපතලවම තියෙනවා රෙනින්. ඇයි මේ රෙනින් කියන එක දායක වෙන්නේ
කිරි කැට ගස්සන්න. හරි. කිරි කැට ගැස්වීම සඳහා තමයි මෙයා දායක වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ අපි මොනවා හරි දියර කිරි එකක් බීපුවම ඒ දියර කිරි එක කැට කිරි එකක් බවට පත් කරන්න තමයි මෙන්න මේ රෙනින් කියන කෙනා දායක වෙන්නේ. මේක ගොඩක් වෙලාවට දෙන ලදරුවන්ගේ සාමාන්‍යයෙන් සජීවී නැත්නම් අපි වගේ වංශයෙන්ගේ තියෙන බඩේ අපික තියෙන එන්සයිම් ප්‍රමාණය ඉතාමත්ම අඩු. ඒතර රෙනින් වලින් ඔය වැඩේ කරනවා. හරි. දැන් ඔය ටික කරලා ඕන් දැන් හදලා තියෙන ආමාශය විසින් ආමලසය. හරිද? ඕන් දැන් ආමාශය විසින් ආමලසය හදලා තියෙන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? හදපු ආමලසය කොටස් වශයෙන් නිකුත් කරන්න ඕන මෙයා මෙතනින් ඉදිරි කොටස් වලට. ඒ කියන්නේ එකපාර ආමලසේ බුක් කරලා අතහැරලා දානවා. නෑ එහෙම අතහැරලා දාන්නේ. ආමලසේ තියාගෙන කොටස් වශයෙන් ජුණ්ඩ මෙයා නිකුත් කරන මොනවටද? ග්‍රහණයට. මේවල තියෙන මේවා මේ හැම තැනකම තියෙනවා පිදාන. වක්‍ර පිදාන තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ නෑ ඔයාලට. වක්‍ර පිදාන තියෙනවා මේ එක තැන්වල වක්‍ර පිදාන තියෙන ඒවල ලොක් තියෙන්නේ. ඒ ගේට්ටුව ඇරියාම යනවා ගේට්ටුව වැහෙනවා. ඇරනවා චුට්ට යන්නේ. හරි. ඒතර මෙතනින් ආමලසේ හැදුණා පස්සේ ආමලසේ කොටස් වශයෙන් නිකුත් කරනවා කොහෙටද? මෙතෙන්. ග්‍රහණියට. හරි. ඒතර ග්‍රහණිය දිගේ හිමීට මෙයා චුට්ට පල්ලෙහාට එනවා. ග්‍රහණිය දිගේ මෙයා පල්ලෙහාට එද්දි මොකද වෙන්නේ? ඔයාලට කියන විදියට. හරි. දැන් මෙහිමයි. දැන් මේවා මෙහෙම කරගෙන යද්දී මේ යකාමී කිය යනවා මේවා අපි ඉගෙන ගන්නත් නෑ ඉගෙන ගත්තෙත් නෑ මොකද්ද වගේ නිකන් හින මඤ්ඤම් වෙලා දඟලන්න එපා. ඒ කියන්නේ සරලයි කතන්දරේ. හරිද? කරන්න කියන්නේ අතීතය ගැන පසුතැවෙන්න එපා. ඒ කියන්නේ ගත්තු ආතල් හෝ කෙලපු පිස්සු හෝ කට් කරපු පීරියඩ්ඩුව දැන් මතක් කරන්න එපා. වැඩක් නැහැනේ. ඒක දැන් මතක් කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ගත වූ කරලා ඉවරයි. ඉවර වෙච්ච දේ ගැන දැන් කල්පනා කරලා වැඩක් නැහැ. මේ වෙලාවේ ફોකසින් තියන් මේ වැඩේ කරා. තව දවස් ටිකක් තියෙනවා. ඒ තියෙන දවස් ටික ඇතුළේ මැච් එකක් ගහන්න පුළුවන් මේක ඇතුලේ. ඒතර මේ තියෙන දවස් ටික ඇතුළේ ඔයාලට හොඳට මැච් එකක් ගහන්න ඉඩ තියෙනවා. තව මේක මැච් එක ගහන්න ඉඩ තියෙනවා. හොඳටම කරගන්න පුළුවන්. කරගන්න එකට මේක කරගන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් මේ යකා මේක කියන් යනවා මට එහෙම එකක් නැහැ. හරිද? මේ වෙලාවේ මට අර වෙලාවේ මේක කරනොත් වැඩක් නැහැ. ඒ කියන්නේ කරන්න කියන්නේ පසුගිය කරන්න බැරි වුණ සහ කරපු මෝඩ වැඩ කරන්න බැරි වුණ මෝඩ වැඩ සහ කරපු මෝඩ වැඩ සම්බන්ධව පසුතැවෙන්න එපා. ඒක වෙලා ඉවරයිනේ. හිතන්න එපා. අදාළම නැහැ. අතහැරලා දාන්න. දාලා මේ වෙලාවේ මම මේකට ෆෝකසින් තියන් වැඩ කරනවා. මේ කියන්නේ මේ වෙලාවේ ෆෝකස් කරන්න මේ වැඩේ කියලා ඒ ෆෝකසින් එක තියන් වැඩ කරන්න. ඒ ඇරෙන්න මේක තුළ මේ විකල්ප නැහැ. හරිද? ඒකට ඒක ඇතුළේ හිතන්න එපා. අඩෝ මට වැඩිය අරුවට පුළුවන්. අරුවට වැඩිය මට බෑ. එහෙම හිතන්න එපා. හරි? ඔය කියන්නේ එහෙම හිතුවට කිසි තේරුමක් නැහැ. කියන්නේ දැන් ඔයාගේ වැඩ සියල්ලම පාඩු කරන් මට වැඩිය අරුවට පුළුවන් කියලා හිතනවා කියන්නේ උඹටමයි කියලා වෙන්නේ. හරි? එහෙනම් එහෙම හිතන්න එපා. ඒක හිතලා වැඩක් නැහැ. ඒක අතහැරලා ඔයා මේ වෙලාවේ ඔයාගේ වැඩේ කරා. හරි අර කියන්නේ මෙහෙමයි. ඔය දක්ෂම මිනිස්සු දැන් ඔයාලා ඔය පුළුවන් කියන සමහර මිනිස්සු ඉන්නේ. සමහරලාවට ඔය O level ලියලා රිසල්ට් එද්දී අර බෑ කියපු එකාට B එකක් කියන සබ්ජෙක්ට් එකට අර පුළුවන් කියලා හිටපු එකාට සමහරකට C එන්නේ. ඇයි එහෙම වෙනවා. එහෙම වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. අනන්තවත් වෙලා තියෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද? මෙහෙම වෙන්න හේතුව තමයි අර පුළුවන් කියන එක හෙන්න ෂුවර් පිටන ඉන්නේ. මට මේක පුළුවන් මොනවද බං මේ හෙන අර එන ඊසි සීන් එක නිකන් මට මේක පුළුවන් මම නිකන් මට නිකන් SPL ලියන්න පුළුවන් වගේ සීන් එකක ඉන්නේ. ඒකට එච්චර අදි මානසිකත්වයක ඒ දක්ෂයි කියන එක එන අදි මානසිකත්වයෙන්. ඒ අදි මානසිකත්වයෙන් ඉන්න එක හින්දාම ඌට කියන්නේ අර කල්පනාවෙ ඉන්නේ මේ කියන්නේ අර මට හින මම තමා වැඩ වගේ ලයින් එකේ දැන් නෑ වැඩ කරන්නේ. ඒ හින්දා එයා එන හදිස්සිය වැඩේ කරන්නේ. කියන්නේ යා මට පුළුවන් ඒ හින්දා මම මේක ඉක්මනට ඉවර කරනවා. එන හදිස්සියෙන් ඉවර කරනවා. ඒ හදිස්සියෙන් හින්දා මෙයාට කෙලවෙනවා. ඒ හදිස්සියෙන් හින්දා මෙයාට කෙලවෙද්දී ඔයා හිමින් වැඩ ටික කරගෙන ගියත් අරයට කෙලවෙලා එයා එතන හිර වෙලා ඉද්දී ඔයාට එයාව පහු කරා යන්න පුළුවන්. ඉන්න හදිස්සියෙන් දක්ෂතාවයෙන් වැඩ කරන් යන එක ගැන පසුතැවෙන්න එපා. ඌ ගැන හිතන්න එපා. ඌගේ පවුඩු වැඩ කරන් යන්න ඌට පුළුවන් දේ කරගෙන යනවා. එයාට මේ බැරි හින්දා හිමින් ඔයාට පුළුවන් මේකෙන් කරා යන්න. අරුට කොයි වෙලාව හරි එහෙම වෙනවා. මොකද ඒ කියන්නේ අර හදිස්සිය හින්දා මේ කියන්නේ අර ඌට ඌ ගැන තියෙන අදිචුවර් එක හින්දාම ඌට කෙලවෙනවා. හිතන්න නැති විදිහකට කොයි හරි තැනකදී කෙලවෙනවා. ඒ කියන්නේ එහෙම වෙලා තියෙන. එහෙම වෙනවා. ඒක දැන් ඌකනේ බං අර මේ හාවගිබ්බය කතාව කියන්නේ. දැන් උඹලා හාවගිබ්බය කතාව අහපුවම මොකද වෙන්නේ?
හාවගේ ඉබ්බය කතාව උඹලා hina වෙනවනේ. ඒක hina වෙන්න නෙමෙයි තියෙන්නේ. හාවගේ ඉබ්බය කතාව ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා තින්නේ පොඩි කාලෙම දාන්න එක හින ගොන් ආතල් එකන්නේ. හාවගේ ඉබ්බය කතාව අපි හරියට ගත්තොත් ඒකේ මාර ෆිලොසොෆි කතාවක් කියන්නේ. මොකද්ද? හාවයි ඉබ්බයි රේස් එක දුවන්න පටන් ගන්නවා. දෙන්න එක තැනින් පටන් ගන්නවා. හාව මොකද කරන්නේ? උට ෂූරා මේ මොකෙද්ද මේ පඟර නැට් එක වගේ කියලා ඉබ්බව හින සෙකන්ඩ් කරලා ඌ හින තර්ඩ් ක්ලාස් දාලා හාව දුවලා උට ෂූර් වැඩි හින්දම ඌ දුවලා මිල බලන අර පේන්නවත් නැහැ පිටිපස්සෙන් ආපු එක. හාව මොකද කරන්නේ? නිදා ගන්න. හාව නිදා ගන්න. උට ඌ ගැන හින ෂූර්. මට මූ පරද්දන හින ෂූර් වගේ දැන් ඌ නිදා ගන්න. ඌ නිදාගද්දි මොකද වෙන්නේ? ඌ නිදාගෙන ඉද්දී අර හිමින් ආපු ඉබ්බා මොකද කරන්නේ? ඉබ්බා හිමින් ඌ හිමින් එන්නේ. හැබැයි ඌ හිමින් ආවත් හාව පහු කරන් ගිහලා දිනනවා. හාව පහු කරන් ගිහලා ඌ දිනනවා. එයි ඌට පුළුවන් වේගෙන් ඌ අඛණ්ඩව වැඩ කරා. ඉබ්බට පුළුවන් උපරිම වේගෙන් ඉබ්බා උගේ උපරිම වේට් එක දාලා ඌට කරන්න පුළුවන් උපරිම වැඩ ටික ඌ කරා. ඌ දින්නා. අර ඌට ෂුවර් එක වැඩි හින්දාම ඌ නිදාගත්තා. ඌට කියලා වුණා. ඕක තමයි බං ඔය හාව ගිබ්බය කතාවේ අපිට ඉගෙන ගන්න තියෙන ෆිලොසොෆිය. ඕක නෙමෙයිනේ උඹලට කියන්නේ පොඩි කාලේ දැන් මේ හාව හින කඩිසරයි හාවය කඩිසර මගුලක් නෑ. ඌ කම්මැලි. ඉබ්බා වගේ වුණත් කමන්නේ මේ වෙලාවේ අතාරින්න එපා. වැඩේ කර. අන්තිම මොහොත අතාරින්න එපා. කාගෙන කරන්න. මොකද මේ කියන්නේ මේක කරන්න පුළුවන් කියලා මම හොඳටම දන්නවා. ඔන්න මම මගෙන් සාක්ෂියක් දෙන්නම්. හොයලා බලන්න. මට O level එක මම 11 වසරේ මම පන්ල ජාතික පාසලේ හිටියේ. මම 11D එකේ. මගේ පන්ති 11D. හරි මම 11D පන්ති හිටියේ. අපේ පන්තියේ ගණන් කියන්නේ රුවන් සර්. රුවන් සර් දැන් මම හිතන්නේ වික්‍රමශීලා වගේ ඉස්කෝලේ උගන්වන්නේ මේක දන්නවා අනුරුද්ධ සර්. අපේ වික්‍රමශීලා කියන අනුරුද්ධ සර්ුත් මේක දන්නවා. රුවන් සර් තමයි මට ගණන් උගන්වන්නේ. හරි. එතකොට මම මගෙන් උදාහරණ කියලා මේ ඔයාලට මේක තව කරගන්න පුළුවන් කාලේ තියෙනවා කියලා කියන්නේ. හරි. රුවන් සර් මට ගණන් උගන්වද්දී O level ලියන්න කලින් ඉස්කෝලේ අවසාන third term test එකක් තියෙනවානේ. third term test එකේ රුවන් සර් මට පේපර් එක බලලා මට දෙද්දී මගේ ගණන් වලට ලකුණු 32යි. හරි. මම මේ කියන්නේ බොරුවක් නම් සර්ගෙන් අහන්න පුළුවන්. හරි. මේක 32යි. හරි. කියන්නේ O level ලියන්න කලින් ඒ 11 වසරේ අන්තිම වාරේ මගේ ලකුණු 32යි. හරි. ඒතර මේ රිසල්ට් එක බලලා අපේ අම්මත් ගුරුවරයෙක්නේ. ඒතර අපේ අම්මත් ගුරුවරයෙක් හින්දා මෙන්න මේ රිසල්ට් එක මගේ. ඒතර සාමාන්‍ය හිතනවා අනිත් සබ්ජෙක්ට් වලටත් මේ වගේම ලකුණු තියෙන්න තියෙයි මගේ. ඒකට මේ රිසල්ට් බලලා එක්තරා ගුරුවරයෙක් අපේ අම්මගේ කියන අපේ අම්මලත් එක්ක ස්ටාෆ් එකේ වැඩ කරන එක්තරා ගුරුවරයෙක් අපේ අම්මට කියලා තියෙනවා අපේ අම්මට ඉස්කෝලේ කතා කරන්නේ කුලේ කියලා. අපේ අම්මට කියලා දෙනවා කුලේ උඹේ කොල්ලා A level කරන්නවත් විභාගේ පාස් වෙයිද දන්නේ ඒ හින්දා උට බුලත් පිට කඩයක්වත් දාලා දියන් කියලා ඔය කතාවක් කියලා තියෙනවා. ඔයාට අපේ අම්මා කිව්වා. හරිද? මේ ලකුණු බලලා කුලේ උඹේ කොල්ලට A level කරගන්න පුළුවන් තරම්වත් ලකුණු අරන් පාස් වෙයිද දන්නේ උට බුලත් පිට කඩයක්වත් දාලා දියන් කියලා වගේ කතාවක් අපේ අම්මට කියලා තිබ්බ. ඔක අපේ අම්මා ගෙදර වෙලා කිව්වා. හරිද? අපිට දැන් ඇඬෙන්න ඕන මෙන්න. හරි. එතකොට මෙහෙම ඒ කතාවත් මම ඇහුවා. මට එහෙම මොරාල් නෑ. ඒක ඇහුවට පස්සේ දැන් කාල් හරි මේක කරනවා වගේ තමයි මම කියනවා. හිතාගත්ත මොන જાතියෙන් හරි මොන සම්මත් જાතියෙන් හරි මම මේක කරනවා. ඒ කියන්නේ මට අන්තිම මාස ගාන O level අන්තිම මාසේ තමයි එන්නේ මට බයෝ කරන්න කියලා ඕමනාව. හරි. මොන જાති හරි මේක කරනවා කියලා හිතාගත්තා. O level වලට ගණන් වලට මගේ දැන් රිසල්ට් ෂීට් පෙන්නන්න ඕන්ලාවක තියෙනවා. මේක රුවන් සර්ගෙන් අහන්න පුළුවන් අනුරුත් සර්ගෙන් අහන්න පුළුවන් ඒ සර්ලා දෙන්න මට සාක්ෂි තියන්න පුළුවන්. රුවන් සර් තමයි මේක පේපර් එක බැලුවේ. අන්තිම මාල ලකුණු 32යි O level වලට ගණන් වලට මගේ. හරිද? ඊට පස්සේ කියන්නේ මට ඇරියස් එකක් තිබ්බනේ දැන් අර ගුරුවරයෙක් කරේම කතාවක් කිව්වනේ. ඔය කතාව කියන්න සම්බන්ධ වෙච්ච ගුරුවරයාට තමයි ඒ කියලා තිබ්බ ගුරුවරයාත් ඒ අදාළ විෂයක් උගන්වන ගුරුවරයෙක්. හරිද? ඒ ගුරුවරයාට තමයි මම පහවදා උදේ පාන්දරම කෝල් කරලාද නෑ මම කෝල් කරලා මම හිතා මම ගෙදරට ගියා. මම ගෙදරට ගියා මම මොන හරි කේක් එකක් කරලා මොන හරි ගෙදරට ගියා. කියන්නේ අර අම්මට අර කතාව කියපු ගුරුවරයාට. කියන්නේ අපේ අම්මට කියලා තිබ්බනේ අර එහෙම කතාවක්. ඒ කියපු ගුරුවරයා ගාවට මම කේක් එකක් හරි මොකක් හරි අරන් ගියා. ගිහිල්ලා තමයි මේ රිසල්ට් එක කිව්වේ. හරි. එහෙම ඇරියස් තියෙනවා බං. ඒ ඇරියස් කවර් කරහලා. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මම මේක කරගත්තා. හැබැයි ඉතින් ඒ දවස් ටිකේ හැම කට්ටක් තිබ්බා. මම කොහොම හරි කරගත්තා. ඒ කියන්නේ අර මම ඒකයි කල්නොත් කිව්වේ
කරපු දේවල් කරන්න කියන්නේ අර ඒ කාලේ කරපු දේවල් ගැන පසුතැවෙන්න එපා කියලා. මොකද මම ඉස්කෝලේ කාලේ සෙල්ලම් කරලත් තියෙනවා, වලි වලට ගිහිල්ලත් තියෙනවා, මම ඉගෙන ගන්නත් තියෙනවා එතකොට දැන්. හරි. දැන් කරපු දේවල් ගැන පසුතැවෙන්න එපා. මේ මොහොතේ ඉඳන් ફોකසින් තියන් මේ වැඩේ ඉස්සරහට අකණ්ඩව කරන්න. එතකොට එක තැනකදී කොයි වෙලාව හරි වට හරියනවා. හරි. කොයි වෙලාවෙ හරියනවා. අනිවාර්යෙන් හරියන්න ඕනේ. වැඩ කරනවා නම් බං හරියන්න ඕනේ. කොයි වෙලාව හරි පත්තු වෙනවා. පත්තු වෙනකන් අල්ලන් ඉඳන්. එච්චරයි. මේ වෙලාවේ ආයේ විකාර නැහැ. ફોකසින් තියාගත්ත වැඩේ කරා. පාරණේම අදාළ නැහැ. මට වැඩියරට අදාළ නැහැ. මට පුළුවන් නම් ඌ කරගනි. මම මගේ පාඩුවේ මගේ වැඩේ මම කරගන්නවා කියන ලෙවල් එකේ ඔයාගේ වැඩේ කරන් ඉස්සරහට යන්න. හරි. අර වගේ ඇරියස් තියෙන මිනිස්සුන්ගේ ඇරියස් කවර් කරගන්න. කියන්නේ එහෙම කීකට කතා කියන්න දෙන්න එපා තමන්ට. කියන්නේ කොහෙවත් ඉන්නේ උන්ට තමන්ට කතා කියන්න දෙන්න එපා. හරි. තමන්ට කතාවක් කවුරු හරි කිව්වොත් පෙන්වන්න දවසක මට මෙහෙම කිව්වා. හැබැයි මම මෙහෙම කරා. එහෙම තියාගන්න. දැන් ඔයාලට කතා කියපියුම් නැති එහෙම. දැන් ඔයාලට එහෙම කතා කියලා ඇති කවුරු හරි. ඒ කියපේ උන්ට දැන් මුකුත් කියන්න එපා. මේක කරගන්න. කරගෙන ඉවරලා පෙන්නන්න. මට මෙහෙම කිව්වා මේ මං කියලා hina වෙන්න එපා මේ මිනිසුන්ට. hina වෙන්න එපා. මේ මිනිසුන්ට පේන්න අරින්න මෙහෙමයි මගේ තත්ත්වය කියලා. hina වෙන්න එපා. මේ මිනිසුන්ට hina වෙන්න බයිර කරන්න මුකුත් කරන්න එපා. ඔයාලා මට මෙහෙම කිව්වා මං දැන් මෙහෙමයි කියන එක පෙන්නන්න එච්චරයි. එතනින් ආව බයිර කරන්න එපාම වැඩක් නැහැ. එහෙම මුකුත් කරන්න එපා. හින්දා මේ වෙලාවේ මොරාල් තියන් වැඩේ තියෙන මොරාල් පිටින් වැඩේ කරන්න අනුන් කරන ඒවා වැඩක් නැහැ. අදාළ නැහැ. එක බයිලයක් අතර නැහැ. සියල්ල අතහැරලා. මේ වෙලාවේ ගේමේ ඉන්නේ. හරි මම දැන් මගේ කිව්වේ මං ඒවා කියන්නේ මම මගෙන්ම අරන් කිව්වේ ඒකයි මට මගේ ජීවිතේ මම වෙනස් කරපුම තැන ඔය ලකුණ. හරි මම මේ අද ඉන්න තැන ඉන්නේ මේ ලකුණ මේ 32 ඒක වෙච්ච එක. නැත්තම් එහෙම වෙලහට මට වෙච්ච දේ මමවත් දන්නේ නැහැ. හරි. එහෙනම් ඔක තමයි මම කිව්වේ. ඒක ඔතනින්ම හිතා ගන්න. හරි දැන් අන්තිම වාරේ මෙහෙම තිබ්බ එක මෙහෙම කරගත්තා නම් තව තියෙනවා දවස් ටික. කියන්නේ අපිට එතකොට අපිට හරියටම දෙසැම්බර්ම තිබ්බත්නේ. එතකොට අපිට ඒ ලෙවල් වලට සති ඕ ලෙවල් වලට සති දෙකකට විතර ගින් තමයි සති එකමාරකට දෙකකට විතර ගින් තමයි ඔය වාරි භාගය තියලා මේවා කරලා ඉවර කරන්නේ. සති දෙකකට විතර කලින්නේ. ඒතොර ඒ තව සති දෙකක වගේ කාල සීමාවක් විතර මැච් එක ගහ ගන්න ඕනේ. ගහ ගන්න ඕනම මට උනේ. ඒතර මම ඒක ගහගත්තා. ඉතින් ඔයාලත් එහෙම කරගෙන. එක එකට කතා කියන්න දෙන්න එපා තමන්. තමන් කතාව තමන් ලියන්න. එක එක්කෙනාගේ කතා උඩ ලියන්න යන්න එපා. හරි. ඒක වැඩ කරා. හරි. දැන් මෙතනින් ආමාශයට ආවා. ආමාශයට ආවට පස්සේ දැන් ආමාශයෙන් ආමලසේ කොටස් වශයෙන් නිකුත් කරා. කොටස් වශයෙන් නිකුත් කරන්න ඒ නිකුත් කරන කොටස් මේක දිගේ ඉස්සරහට යනවා. ඒ එද්දී මෙතනින් එනවා අග්න්‍යාශයක ප්‍රණාලය. මේ අග්න්‍යාශයක ප්‍රණාලයෙන් අග්න්‍යාශයක විශේෂ ශ්‍රාවය කරනවා. හරිද? අග්න්‍යාශයක විශේෂ ශ්‍රාවය කරනවා. හරි. මේ අග්න්‍යාශයක විශේෂ මේකෙන් ශ්‍රාවය කරනවා. මේ අග්න්‍යාශයක විශේෂයට අමතරව මෙන්න මේ අග්න්‍යාශයක ප්‍රණාලයටම ශ්‍රාවය වෙනවා මේ පිත්තාශයෙන් ආපු පිත්ත ප්‍රණාලයත්. පිත්තාශය හරහා අනම්මනන් ටික අරන් ආපු පිත්ත ප්‍රණාලයත් මේකට විවෘත වෙනවා. එතකොට පිත්ත ප්‍රණාලය මේකට විවෘත වෙනවා අග්න්‍යාශයක ප්‍රණාලයට. ඒ පිත්ත ප්‍රණාලයෙන් එන පිත්ත ටිකයි අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයක විශ ටිකයි ඔක්කොම අරගෙන මෙයා ඇවිල්ලා විවෘත වෙනවා ග්‍රහණියට. එතකොට ආමලසේ කොටස් වශයෙන් එද්දී ඒ එන කොටස් වලට මෙතනින් පිත්තුෂය සහ අග්න්‍යාශයක විශය කියන විෂයන් දෙකම මෙතනදී එකතු වෙනවා ග්‍රහණියේදී. දැන් ඒක එකතු වෙනවා. එතකොට දැන් බලන්න ඕනේ අපි මේ පිත්තුෂය කියන එකේ මොනවද තියෙන්නේ? ඒකේ මොනවද කරන්නේ? අග්න්‍යාශය විශේෂය මොනවද තියෙන්නේ? ඒකේ මොනවද කරන්නේ? අපි ඉස්සෙල්ලාම පිත්තුෂය. පිත්තුෂයේ තියෙනවා පිත සහ පිත් වර්ණක. ප්‍රධාන වශයෙන් පිත්තුෂයේ තියෙන්නේ පිත සහ පිත් වර්ණක. හරි. පිත තියෙනවා පිත් වර්ණක තියෙනවා. හරි. පිත් තියෙනවා පිත් වර්ණක තියෙනවා. හරි. එතකොට මේ පිත වලින් මොකද කරන්නේ? මේ පිත වලින් කරන්නේ බං අපි කාපු කෑම එකේ තිබ්බනම් ලිපිඩ. දැන් අපි මෙච්චරලා දැන් ප්‍රෝටීන ජීර්ණය කරගත්තා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරගත්තා. ලිපිඩ වලට අතවත් තිබ්බේ නැහැ. හරිද? මේ පිත වලින් කරන්නේ අපි කාපු කෑම එකේ ලිපිඩ තිබ්බනම් මෙන්න මේ ලිපිඩ මොනවා බවට පත් කරනවද? මේ ලිපිඩ බිඳිති බවට පත් කරනවා. ලිපිඩ බිඳිති බවට පත් කරනවා. හරි. මේ ලිපිඩ බිඳිති බවට පත් කරන එක තමයි මෙන්න මේ පිත් වලින් පිතෙන් කරන්නේ. පිත් වලින් කරන්නේ. පිත් වර්ණක වලින් මොකද කරන්නේ? පිත් වර්ණක වලින් කරන්නේ. පිත් වර්ණක වලින් කරන වැඩේ ගැන අපි හරිනම් කතා කරන්න ඕනේ. මෙන්න මේ හරියදී. මේ හරියදී. හරිද? මේක මෙතනදී මම කියයි යන්නම්. මෙන්න මේ පිත් වර්ණක වලින් කරන්නේ එකම එක වැඩයි. ඒ කරන එකම වැඩේ තමයි මල ද්‍රව්‍ය වලට වර්ණයක් ලබා දී. මල ද්‍රව්‍ය යන්නේ මොන පාටින්ද? කහ පාටින්. එන්නේ ආවේනික කහ පාට ලබා දෙන්නේ මෙන්න මේ පිත් වර්ණක මගින්. පිත් මගින් මොකද කරන්නේ? පිතේ කරන්නේ ලිපිඩ
බිඳිති බවට බිඳ හෙළනවා. මේට අමතරව මේකේ තියෙනවා පිත් ලවණ අනම්මනම් තව එහෙම හින තෝගයක් තියෙනවා. ඒ වලින් කරන වැඩ ඉතින් එහෙම ලොකුවට අදාළ නැහැ. ඒතර මේ පිත මගින් කරන මෙන්න මේ ලිපිඩ මිදිති බවට පැත් කිරීමේ ක්‍රියාවලියට අපි විශේෂ නමක් කියනවා. මොකක්ද ඒ කියන නම? අති විශේෂ නමක් අපි කියන්නේ ඕකට අපි කියනවා ලිපිඩ තෛලෝද කරණය. හරි. ඕකට කියනවා ලිපිඩ තෛලෝද කරණය. ඔතනට පැහැදිලිනේ. හරි. පිත් තියෙනවා පිත් හරහා ලිපිඩ විදිහට ගන්න. ලොකු ලිපිඩ අංශු තියෙන. ලොකු ලිපිඩ ගෝලිකා තියෙන. ලොකු ලිපිඩ ගෝලිකා කුඩා ලිපිඩ විදිහට බවට පත් කරනවා. ඔන්න ලොකු ලිපිඩ ගෝලිකා කුඩා ලිපිඩ විදිහට බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ලිපිඩ තෛලෝද කරණය. හරි. කතන්දරේ පැහැදිලිනේ. ලිපිඩ තෛලෝද කරණය ඕක කතන්දරේ. ඒකත් හරි. ඊට පස්සේ දැන් අපි යන් අග්න්‍යාශයක විෂය මොකක්ද වෙන්නේ බලන්න. මෙතනදී දැන් මොකද කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වුණා ලිපිඩ ජීර්ණය වුණේ නැහැ. තාම මොනවා වුණේ? ලිපිඩ කුඩා කැබලි බවට පත් වුණා. ප්‍රෝටීන ජීර්ණයකට ලක් වුණා. ඒතකොට මේ වැඩ ටික වුණා. හරිද? ඒවා සම්පූර්ණ කිසි අවුලක් නැතුව වෙලා තියෙනවා. හරි. දැන් ඊගාවට එනවා අග්න්‍යාශයක විෂය. අග්න්‍යාශයක විෂය මොනවද මෙයාට දාන්නේ? හරිද? අග්න්‍යාශයක විෂයෙන් මෙයාට නිකුත් කරනවා ಜಾති තුනක්. මොනවද තුන? එකක් ට්‍රිප්සින් අනිත් එක ඇමයිලේස් ට්‍රිප්සින් දානවා ඇමයිලේස් දානවා අනිත් එක දානවා ලයිපේස්. ඔයාලට කතා කරන්න ඔය තුන විතරයි ඈ. අනිත් ඒවා ගන්න. ට්‍රිප්සින් දානවා ඇමයිලේස් දානවා ලයිපේස් දානවා. ට්‍රිප්සින් වලින් මොකද කරන්නේ? දැන් මතකද මෙතනදී පෙප්සින් තිබ්බා. ඒ පෙප්සින් වලින් මොකද කරේ? පෙප්සින්ගේ මල්ලිම තමයි ට්‍රිප්සින් කියන්නේ. පෙප්සින් වලින් කරේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට කැඩුවා. පැහැදිලිද කතන්දරේ? ට්‍රිප්සින් වලින් කරන්නේ මෙතන පෙප්සින් වලට අහුවෙච්ච නැති ප්‍රෝටීන අණු හිටියොත්. ඒ කියන්නේ දැන් මෙතනදී පෙප්සින් වලට අහුවෙලා පොලිපෙප්ටයිඩ් බවට කැඩුනේ නැති ප්‍රෝටීන හිටියොත්. ඒ ප්‍රෝටීන මෙතනින් පැනලා මෙහෙට ආවොත් ඒ ප්‍රෝටීන නැවත පොලිපෙප්ටයිඩ් බවට බිඳ හැලීම තමයි මෙන්න මේ ට්‍රිප්සින් කරන්නේ. يعني පෙප්සින් කරන වැඩේමයි ට්‍රිප්සින් කරන්නේ. අය වෙන වැඩක් නෑ. පෙප්සින් කරන වැඩේමයි ට්‍රිප්සින් කරන්නේ. රතන ටයිලින් නැත්නම් කේටාමයිලේස් වැඩක් කරා නේද? මොකද්ද කරේ? පිෂ්ඨය මෝල්ටෝස් බවට කැඩුවා. ඔය වැඩේම තමයි මෙන්න මේ අග්න්‍යාශයක ඇමයිලේස් කරන්නේ. මෙන්න මේ අග්න්‍යාශයක ඇමයිලේස් කරන්නේ මෙතනදී අහුවෙලා ජීර්ණේ නොවිච්ච පිෂ්ඨය මෙහෙට ඇවිල්ලා මෙතනින් මෙහෙට ආවොත් ආන්ගේ එන පිෂ්ඨය මෝල්ටෝස් බවට බිඳහෙලා නැත්නම් ඩයිසැකරයිඩයක් බවට බිඳහෙලන්නේ නැත්නම් අර්ධ ඵලයක් බවට බිඳහෙලන්නේ මෙන්න මේ අග්න්‍යාශයක ඇමයිලේස්. හරියට මේ දෙකෙන් කරන වැඩේ පැහැදිලි. ඊට පස්සේ ඉන්නවා බල් ලයිපේස්. මොකද්ද මේ ලයිපේස්? මූ තමයි ඩයල් එක. මූ තමයි තෛලෝදකරණය වෙච්ච ලිපිඩ බිඳිති මොන බවටද? එයාගේ තැනුම් මේක නැත්නම් ලිපිඩ වල තැනුම් මේකක වෙච්ච ග්ලිසරෝල් සහ ග්ලිසරෝල් ප්ලස් මේද අම්ල ග්ලිසරෝල් සහ මේද අම්ල බවට බිඳහෙලන්නේ මෙන්න මේ ලයිපේස්. ඒ කියන්නේ මොකද්ද? ලිපිඩ තෛලෝදකරණය වෙනවා පිත හරහා. ඒ පිත හරහා තෛලෝදකරණය වෙලා හැදිච්ච ලිපිඩ බිඳිති මත නැවත ලයිපේස් ක්‍රියා කරනවා. නැවත ලයිපේස් ක්‍රියා කරලා ඒ ලයිපේස් හරහා අර ලිපිඩ බිඳිති ග්ලිසරෝල් සහ මේද අම්ල බවට බිඳ හෙලනවා. ඕක තමයි කතන්දර. හරි. ඕක තමයි ඔය ටිකේ වෙන්නේ. හරි. ඊට පස්සේ උන් දැන් මෙතනින් ආව උන් ග්‍රහණියත් පහු කරගෙන මෙතන අක්මාව දෙනවා. ග්‍රහණිය අක්මාව ඔය ටික පහු කරගෙන ආවා. මේ අක්මාවෙන් කරන වැඩ මොනවද? කතෝතුන් එක කතා කරයන්කෝ. අක්මාවෙන් කරන ප්‍රධානම වැඩක් තමයි ඔයාලා ඉගෙන ගන්නවා. ඔයාලගේ ඇඟේ තියෙන රතු රුධිර සෛලවල ආයු කාලය කීයද? ඔයාලගේ ඇඟේ තියෙන රතු රුධිර සෛලවල ආයු කාලය දවස් 120යි. 120න් පස්සේ ආය මැරෙනවා. මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මැරුණාට පස්සේ වෙන්නේ මේ මැරිච්ච සෛල ටික එන්නේ කොහෙටද? අක්මාවට. ඇවිල්ලා බිඳ හෙලනවා. ඊට පස්සේ ඔයාලා කන කෑම වල බීම් වල ඔය ගොඩක් වන බොන බීම වල තියෙන වර්ණක ටික මොකද වෙන්නේ? ඒ වර්ණක සියල්ල බිඳ හෙලන්නේ නෑ. අක්මාවෙන්. හරි. ඒ වර්ණක බිඳ හෙලීම ඔය වැඩ ටික කරන්නේ අක්මාවෙන්. හරි. ඕන් දැන් ග්‍රහණිය පහු කරන් ආවා. ග්‍රහණිය පහු කරන් වෙලා මෙයා විවෘත වෙන්නේ කාටද? සුද්ධාන්තරය. එහෙම නැත්නම්
කුඩා බඩ වැලට. හරි. කුඩා බඩ වැලේදී මොකද මේ කියන්නේ කුඩා බඩ මූලික හරියනේ මෙහි තියෙන්නේ. ඕන් කුඩා බඩ වැලේ දෙවෙනි කියන්නේ යම් ප්‍රමාණයක් මැදකට ආවා. ඔතෙන්ට ආවට පස්සේ ශුද්ධාන්ත දැන් ජීර්ණය වෙන්න තියෙන ඒවා කියන්නේ අර්ධ ජීර්ණ පා දැන් කාබෝහයිඩ්‍රේට සෝරි කියන්නේ තිබ්බ පිස්ටේ ටික මෝල්ටෝස් වෙලා ප්‍රෝටීන ටික පොලිපෙප්ටයිඩ් වෙලා ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල වලට පත් වෙලා මෙතනින් එහාට ශුද්ධාන්තයට ආපු ගමන් ශුද්ධාන්ත බිත්තිය මගින් ශ්‍රාවය කරනවා ශුද්ධාන්තයේ කියන්නේ ශුද්ධාන්ත බිත්තිය මගින් නැවත යම් ශ්‍රාවයක් ශ්‍රාවය කරනවා ශුද්ධාන්ත ශ්‍රාවයක් ශ්‍රාවය කරනවා ඕන් ඔය ශ්‍රාවයේ තියෙනවා එන්සයිම් ආකාර හතරක් මොනවද හතර මෝල්ටේස් තියෙනවා ලැක්ටේස් තියෙනවා සුක්‍රේස් තියෙනවා පෙප්ටිඩේස් තියෙනවා හරි පෙප්ටිඩේස් තියෙනවා මෝල්ටේස් තියෙනවා ලැක්ටේස් තියෙනවා සුක්‍රේස් තියෙනවා හරි දැන් මොකද වෙන්නේ මේ ටිකෙන් තමයි ජීර්ණ ක්‍රියාවලිය අවසන් කරන්නේ මේ එන්සයිම හතරෙන් තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මුළුමුණින්ම අවසන් කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ එන්සයිම හතර. හරි මොනවද? පොලිපෙප්ටිඩේස්, මෝල්ටේස්, ලැක්ටේස් සහ සුක්‍රේස්. මෝල්ටේස් වලින් මොකද කරන්නේ? මෝල්ටේස් වලින් කරන්නේ අපි කාපු කෑම එකේ තියෙන මෝල්ටෝස් ටික. කිව්වන කලින් ඔය මෝල්ටෝස් ටික කෙලින්ම බිඳහෙලනවා කවුරු බවටද? මෝල්ටෝස් ටික සම්පූර්ණයෙන්ම කඩනවා මෙයාව සම්පූර්ණයෙන්ම කඩනවා ග්ලූකෝස් බවට කඩනවා මෝල්ටෝස් වලින් සම්පූර්ණයෙන් මෙයාව ග්ලූකෝස් බවට කඩනවා හරි ලැක්ටේස් වලින් මොකද කරන්නේ ලැක්ටේස් වලින් කරන්නේ අපි කාපු කෑම එකේ ලැක්ටෝස් තිබ්බොත් ලැක්ටෝස් කඩනවා එයාගේ තැනුම් මේකක බවට ලැක්ටෝස්ගේ තැනුම් මේකක තමයි ග්ලූකෝස් ප්ලස් ගැලැක්ටෝස් හරි මෝල්ටෝස් මෝල්ටේස් විසින් කැඩුවා ග්ලූකෝස් බවට ලැක්ටේස් විසින් කැඩුවා ග්ලූකෝස් ප්ලස් ගැලැක්ටෝස් බවට. ඒ කියන්නේ එයාගේ මූලික තැනුම් මේකක බවට. සුක්‍රේස් වලින් මොකද කරන්නේ? සුක්‍රේස් වලින් කරන්නේ අපි කාපු කෑම එකේ සුක්‍රෝස් තිබ්බොත් ඒ සුක්‍රෝස් බිඳහෙලනවා එයාගේ තැනුම් ඒකක බවට. සුක්‍රෝස්ගේ තැනුම් ඒකක මොනවද? ග්ලූකෝස් ප්ලස් මොනවාද දිගටම ලියවෙන්න ඕනේ පුරුද්ද දැන්. ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් ප්ලස් ෆ්‍රුක්ටෝස් බවට කඩනවා. සුක්‍රේස් තියෙන්නේ ඒ සුක්‍රේස්ව ග්ලූකෝස් ප්ලස් ෆ්‍රුක්ටෝස් බවට කඩනවා. සුක්‍රේස් කියන එන්සයිම විසින් සුක්‍රෝස්ව එයාගේ මූලික තැනුම් මේකක වෙච්ච ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට බිඳහෙලනවා. පෙප්ටිඩේස් ගෙන් මොකද කරන්නේ? පෙප්ටිඩේස් ගෙන් කරන්නේ අපි අර කලින් පෙප්සින් සහ ට්‍රිප්සින් වලින් ජීර්ණය කරගත්ත ප්‍රෝටීන ජීර්ණය කරන අපි හදාගත්තනේ පොලිපෙප්ටයිඩ්. ඕන් ඔය පොලිපෙප්ටයිඩ් මේ පෙප්ටිඩේස් මගින් බිඳහෙලනවා කවුරු බවටද? ප්‍රෝටීන වල තැනුම් ඒකකයේ වෙච්ච ඇමයිනෝ අම්ල බවට. හරි. පෙප්ටිඩේස් වලින් කරන්නේ පොලිපෙප්ටයිඩ් එයාගේ මූලික තැනුම් ඒකක වෙච්ච ඇමයිනෝ අම්ල බවට බිඳහෙලීම. කතන්දරේ පැහැදිලිනේ. ඒතර ඕක තමයි ශුද්ධාන්තයේදී ශ්‍රාවය කරන එන්සයිම් හතරෙන් කරන වැඩි. ඒතර මෙතනින් පස්සේ සම්පූර්ණ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉවරයි. රසායනික ජීර්ණයේදී යාන්ත්‍රික ජීර්ණයේදී කියන සියලු ජීර්ණ ක්‍රියාවලිය ඉවරයි. උන් දැන් ඔතනින් පස්සේ පටන් ගන්නේ මොකද්ද? මිනිසාගේ ජීර්ණඵල අවශෝෂණ ක්‍රියාවලිය. ජීර්ණ ඵලයන් ටික අවශෝෂණය වෙන්නේ. කියන්නේ දැන් පෝෂක ටික ඇඟට අවශෝෂණය කරගන්න එක තමයි මෙතනින් පස්සේ වෙන්නේ. මෙතනින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙන්නේ පෝෂක ටික ඇඟට අවශෝෂණය කර ගැනීම. මිනිසාගේ පෝෂක සියල්ල ශරීරයට අවශෝෂණය කර ගැනීම තමයි උතනින් සම්පූර්ණ වෙන්නේ. උතනින් පස්සේ. හරි. ඒක වෙන්නේ ශුද්ධාන්තයේ මේ මූලික කොටස පහු කරලා චුට්ටක් ඉස්සරහට ගිහලා සමාන මැද හරිය වගේ තමයි ඔය වැඩේ වෙන්නේ. හරි. හරි. ඒතකොට දැන් ජීර්ණය වුණා. අන්තඵල විදිහට මොනවද ආවේ? ග්ලූකෝස් ආවා, ෆ්‍රුක්ටෝස් ආවා, ගැලැක්ටෝස් ආවා. තව මොනවද? ඔය ටික ඇවිල්ලා තියෙන්නේ. ඇමයිනෝ අම්ල ඇවිල්ලා තියෙන්නේ, ග්ලිසරෝල් සහ මේක දැම්ලා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ආහාර ජීර්ණයෙන් පස්සේ එන අන්තඵල කීයක් තියෙනවද? අන්තඵල 6යි. ග්ලූකෝස්,
ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්, තව මොනවද? ඇමයිනෝ අම්ල, ග්ලිසරෝල්, මේද අම්ල. ඔය 6 එනවා. හරි. එතකොට ආහාර ජීර්ණයෙන් පස්සේ ඔන්න ඔය අන්තපල 6ම එනවා. එතකොට ඔය අන්තපල 6 ඔය වැඩේට සෙට් වෙනවා. කොන්දට පැහැදිලිද? ඔන්න ඔය අන්තපල 6 තියෙනවා. හරි. දැන් මොකද වෙන්නේ ඊගාවට? හරි. ඔය අන්තපල 6. දැන් වෙන්නේ මේ අන්තපල 6ම තියෙන පෝෂක ටික අවශෝෂණය වෙන්න ඕනේ. එතකොට සුද්ධාන්තයේ ඊගාව කොටස සම්පූර්ණයෙන්ම හැඩගැහෙන්නේ මෙන්න මේ ජීර්ණයේ අන්තපල වෙච්ච මෙන්න මේ පෝෂක ටික අවශෝෂණය කර ගැනීම සඳහා. හරි. ඒකට ඒ ක්‍රියාවලිය කියන්නේ සුද්ධාන්තයේදී පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය සම්පූර්ණ මෙහෙමයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවර වෙන සුද්ධාන්තයේ මූලික කොටසේදී. සුද්ධාන්තයේ අවසන් වෙද්දී සුද්ධාන්තයේ අන්තිමේ වෙද්දී පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න ඕනේ. එතනින් එහාට පෝෂක අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය සක්‍රිය කර ගැනීම සඳහා සුද්ධාන්තයේ අදාළ ව්‍යුහයන් ටික විශේෂ හැඩගැසීම් දක්වනවා. මොනවද දක්වන හැඩගැසීම්? සරල වැන්දොත් සරල වැන්ද මොනවද? බලන්න මේ වැදගත් කොටස් ටික අඳින්නේ. මේ කියන්නේ තාමත් සරලව කටුවට ඇඳේ කියන්නේ ලොකු ලස්සනකට ඇඳලා නැහැ. තරණ මේවා මේක සයිඩ් වලට බෙදෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් මම බෙදලා ගන්නවා චූටි කොටසක් මේක අඳින්න දෙනවා චූටි කොටසක්. හරි. මම දැන් මෙන්න මේ රතු පාටින් ගන්න කොටස ආය ගත්තොත් ටිකක් ලොකු කරලා හරි. උතන ආයෙ තියෙනව මොනවද? මේ චූටි සයිල් එක දැන් මේකේ ඇස්සේ මේ චූටි සයිල් එකත් මොනවද තියෙනවද? ඔය චූටි සයිල් එකක් තියෙනවනේ සුද්ධාංගුලික. හරි. ඔය චූටි සයිල් එකත් සුද්ධාංගුලිකාවක් තියෙනවා. හරි. අංගුලිකාවක් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම තියෙනවා නම් බටේ, ඒ කියන්නේ සුද්ධාන්තයේ බටේ මෙහෙම තියෙනවා නම් මේ බටේ මේ මෙහෙම ඇතුළට ඔහොම නෙරීම් තියෙනවා. හරි. මෙන්න මේ නෙරීම් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? අංගුලිකා කියලා. එතකොට මෙන්න මේ එක බිත්තියක් තමයි මේ අරගෙන ලොකු කරලා
කපලා තියෙන මේ තියෙන. ඒක ඇඳලා තියෙන්නේ ඒක. එතකොට ඒකක් තමයි මේ කියන්නේ පොඩි කැලලක් තමයි දි කැලලා තියෙන්නේ. එතකොට ඒකේ මොකද වෙන්නේ? මෙහෙම තියෙනවා. එතකොට මේ සුද්ධාන්ත බිත්තියේ විශේෂිත හැඩ ගැසීම් අංගුලිකා තියෙනවා. ඒ අංගුලිකා මත ඒ කියන්නේ පිහිටන අංගුලිකා මත සුද්ධ අංගුලිකා තියෙනවා. හරි කියන්නේ ඒ කියන්නේ එකක් සුද්ධාන්තයේ හෙන සෑහෙන දිගයි. සුද්ධාන්තයේ සාමාන්‍යයෙන් බරපතල දිගකින් යුක්ත වෙනවා. ඊටාත්ම බරපතලවම දිගයි. හරිද? ඊට පස්සේ මේ වෘත්තාකාර නෙරීම් වෙච්ච අංගුලිකා පිහිටනවා. ඊට පස්සේ ඔය අංගුලිකා මත නැවත මොනවද තියෙනවද? නැවත සුද්ධ අංගුලිකා පිහිටනවා. හරිද? ඊට අමතරව මේ සම්පූර්ණ සුද්ධාන්තයේ මේ අංගුලිකා බිත්ති සහ මේ සියලුම බිත්ති ටික සාමාන්‍යයෙන් හොඳ තෙත ගතියකින් තියෙනවා. හොඳට සාමාන්‍ය හොඳ තෙත ගතියකින් තියෙනවා. ඊට අමතරව මේකට සම්පූර්ණයෙන්ම හොඳ රුධිර සැපයුමක් තියෙනවා. ඉතාමත්ම ක්‍රියාකාරී හොඳ රුධිර සැපයුමක් මේකට තියෙනවා. රෝග තමයි සරලම කතන්දරය. හරි. ඊට පස්සේ වෙන්නේ මේක දැන් මේ ඇතුළෙන් ආහාර ගුලිය යන්නේ මෙතන ඇතුළෙන් යන්නේ. ඒ කියන්නේ මේවල වැඩි වැඩින යන්නේ ඕම. මේවල මේ වැඩි වැඩි යන්නේ. වැඩි වැඩි යද්දි මොකද වෙන්නේ? ඒකෙන් තමයි මේකට අවශ්‍ය කරන පෝෂක ටික සම්පූර්ණයෙන්ම ඇබ්සෝබ් නැත්නම් අවශෝෂණය කරගන්නේ. අරතර පෝෂක අවශෝෂණය සඳහා තියෙන විශේෂිත හැඩගැස්ම තමයි යෝග. හරි. පේන කතන්දරේ. හරි. ඊට පස්සේ මේකද වෙන්නේ? මෙතනදී දැන් මේක හරහා අර ජීර්ණය වෙලා අන්තබල තියෙන ආහාර කොටසක් මේක හරහා යද්දී මොකද වෙන්නේ? යද්දී මේක මේ වැඩි වැඩි යද්දී ඒකේ පවතින ඇමයිනෝ අම්ල විටමින් khනිජ ලවණ සහ සියලුම මොනසාර කියන්නේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් විටමින් සහ ඇමයිනෝ අම්ල කියන පහම khනිජ ලවණත් එක්ක පහම මෙන්න මේ රුධිර කේශ නාලිකාව වලට අවශෝෂණය වෙනවා. කියන්නේ මෙන්න මේ තියෙන රුධිර කේශ නාලිකාව වලට ඒ පෝෂක ටික අවශෝෂණය වෙනවා. මොනවද? මොනසාකරයිඩ් කියන්නේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් කියන සියල්ල යනවා. khනිජ ලවණ යනවා, විටමින් යනවා, ඇමයිනෝ අම්ල යනවා. ඒතර මේ පහම රුධිර සංසරණ පද්ධතිය ආයතන මේ රුධිර කේශ නාලිකාව වලට අවශෝෂණය කරගන්නවා. ඉතුරු වෙච්ච ග්ලිසරෝල් සහ මේද අම්ල ටික සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගන්න මෙන්න මේ නාලිකාව. එයාට අපි විශේෂ නමක් කියනවා. මොකක්ද එයාගේ විශේෂ නම? පොරට කියනවා අපි විශේෂ නමක්. පොර තමයි මොන නාලිකාවද? පයෝලස නාලිකාව. පයෝදර නාලිකාව නෙමෙයි ඈ. ගොඩක් එමු ලියනවා ඕක. පයෝලස නාලිකාව. පයෝදර නෙමෙයි පයෝලස නාලිකාව. හරිතර පයෝලස නාලිකාවට තමයි ග්ලිසරෝල් සහ මේද අම්ල සියල්ලම අවශෝෂණය වෙන්නේ. හරි. ඒතර ඔතනින් පෝෂක ටිකත් අවශෝෂණය කරගෙන ඉවරුණාට පස්සේ ඉතුරු කොටස් ටික කෙලින්ම ගෙනලා නිකුත් කරනවා උණ්ඩුක පුච්චයේ ගාවින්. එතන උණ්ඩුක පුච්චය එක්ක ආරම්භ වන මහාන්ත්‍රයට. උණ්ඩුක පුච්චයෙන් මොකද වෙන්නේ? උණ්ඩුක පුච්චයෙන් එනවා ආදම්මනම් ඔය මෙන් එන අනම්මනම් පොඩි කෑලි අනම්මනම් ටිකක් එනවා. සාමාන්‍ය මහාන්ත්‍රය මම හිතන්නේ මීටර 1.5ක් විතර. කියන්නේ සාමාන්‍ය 1.5ක විතර දිගකින් යුක්තයි කියනවා. කියන්නේ මීටර 1.5ක විතර දිග. හොඳින් වැඩුණු මිනිස්සෙක්ගේ මීටර 1.5ක විතර දිගකින් මහාන්ත්‍රය යුක්තයි කියලා කියනවා. මීටර 1.5ක් වගේ මහාන්ත්‍රය දිගයි. ඒතර මේ උණ්ඩුක පුච්චය දෙන්න ආරම්භ වෙන්නේ උණ්ඩුක පුච්චය සාමාන්‍යව අනම්මනම්. කියන්නේ මේක ඇත්තටම වැඩක් නෑ. මේක සංකර කුණු මල්ලක්. හරි. මිනිස්සුන්ගේ හිතවල කුණු තියන් ඉන්නවා වගේම මිනිස්සුන්ගේ ඇඟේ තියෙන කුණු ටිකක් තියාගන්න නැති කුණු මල්ලක්. මෙලොවරක් නෑ. මේකේ ඇති වැඩකුත් නෑ. වැඩක් කරන්නෙත් නෑ. සමහරුන්ට මේක හින්දාම සමහරව ඔපරේෂන් කරන්න නම් මොකද්ද? මෙයාගේ ඇවිල්ලා එක එක තැම්පත් වෙලා මෙයා ඉදිමෙනවා. ඉදිමිලා කරලා උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන රෝගී තත්ත්වය එනවා. උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන රෝගී තත්ත්වය ආවොත් ඔපරේෂන් කරලා මෙයාව කපලා අයින් කරන්න වෙනවා. එහෙම ඔපරේෂන් නොතන කරන එක පොඩි මහ ලොකු ඔපරේෂන් පොඩි ඔපරේෂන් දැන් බහුතරයක් මිනිස්සුන්ට කරන්න වෙන ඔපරේෂන් නෑ. දැන් බහුලව කරන ඔපරේෂන්. හරි. ඊට පස්සේ පෝෂක ටික අවශෝෂණය ඉවර වෙච්ච ඉතුරු ද්‍රව්‍ය ටික මහාන්ත්‍රයට එනවා. ඕ මහාන්ත්‍රයට ආවට පස්සේ මේ ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ? මහාන්ත්‍රයට ආවට පස්සේ මහාන්ත්‍රය දිගේ ගිහිල්ලා මේ හරහා ඇවිල්ලා මෙතන එනවා. මහාන්ත්‍රයේදී මුකුත්ම කරන්නේ නැහැ. මහාන්ත්‍රයේදී කරන්නේ එකම එක වැඩයි. කරන එකම එක වැඩේ තමයි ජලය අවශෝෂණය කරගන්නවා. මහාන්ත්‍රයේදී කරන එකම වැඩේ කියන්නේ මහාන්ත්‍රය හරහා එන දැන් අර මෙතන ඉතුරු වෙච්ච ආහාර කොටස් කියන්නේ මේ ඉතුරු වෙලා එන ආහාර කොටස් ටිකේ පවතින ජලය අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලිය මහාන්ත්‍රයෙන් කරනවා. ඊට පස්සේ මේ ඉතුරු ජල අවශෝෂණ ක්‍රියාවලියත් එක්ක ඒ ඉතුරු ආහාර කොටස් ටික නැත්නම් ඒ කොටස් ටික ඉතුරු කොටස් ටික මහාන්ත්‍රය හරහා ඇවිල්ලා ගුද මාර්ගයට ඇතුල් වෙච්ච ගමන් එයාව අපි හඳුන්වන්නේ කවුරු කියලාද? මල්ලි කියලා. මල්ලි නෙමේ මල කියලා. මල කියන්නේ මේ පිපෙන මල නෙමෙයි. මල ද්‍රව්‍ය. මල ද්‍රව්‍ය කියලා තමයි අපි ආව හඳුන්වන්නේ. හරි. මල ද්‍රව්‍ය. හරි. ඒතර මල ද්‍රව්‍ය වල ආවෙනික කහ පාටක් කරනවා කොහෙන්ද? පිත්වර්ණක හරහා. මල ද්‍රව්‍ය බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි? බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ
පරිවෘත්ති ක්‍රියාවලියේ අන්තඵලයක් නෙමෙයි මල ද්‍රව්‍ය කියලා කියන්නේ. يعني මල ද්‍රව්‍ය කියලා කියන්නේ මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලියේ අන්තඵලයක් නොවේ. ආහාර ජීර්ණයේ අන්තඵලයක් නිසා බහිස්රාවී ක්‍රියාවලියේ අන්තඵලයක් නොවේ. ආහාර ජීර්ණයේ අන්තඵලයක් නිසා එයා බහිස්රාවී ද්‍රව්‍යයක් බවට පත්වන්නේ නැත. හරි. මොන් ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ කරලා ඉවරයි. ක්‍රියාකාරීත්වය, කෘත්‍යය, ව්‍යුහය ඔක්කොම කරලා ඉවරයි. ඔන්න රෝග ටිකක් කියන්න ඔයාලා තියෙන විදිහට ගෑස්ට්‍රික් කියලා රෝගයක් තියෙනවා, ග්‍රැස්ට්‍රයිටිස්. ඔයාලට බහුලවම තියෙන එක මලබද්ධය. මලබද්ධය නැත්නම් මූලක් ගින්න කියලා උකට කියනවා මම හිතන්නේ මලබද්ධය. මලබද්ධය දෙන්න ප්‍රධාන හේතුව නිසි පරිදිම මේ මල ද්‍රව්‍ය දේහයෙන් බැහැර නොකිරීම සහ කෙඳි සහිත ආහාරයට නොගැනීම. يعني කොයිල. ඒකට කෙඳි සහිත ආහාර දෙන බණ්ඩක් කන මම බණ්ඩක් කන්නේ සෝරි. කොයිල ප්‍රධාන වශයෙන් කොයිල දලු කොයිලාල ඒවා ආහාර නොගැනීම. කෙඳි සහිත ආහාරයට නොගැනීම සහ මලබද්ධය හැදීමේ අවදානමක් තියෙනවා. ඊට පස්සේ ආයේ පාචනය කතා කරනවා. මොහොම ටිකක් කතා කරනවා. ඕවා තමයි ඉතින් වැදගත්කම් වෙන ආහාර කියන්නේ ඔය ටික පුළුවන් නම් ආහාර ජීර්ණ පද්ධතිය ආයේ වෙන කොහෙන්වත් අහන්න හුරතල් වෙන්න දේවල් නැහැ. ওই ටික තමයි තියෙන්නේ. මම ඔයාලේ ඔන්න පාස් පේපර් එක කියන්න 20යි 20 මට මතක විදියට 20යි 20 පාස් පේපර් එක. ඉන්න මම ප්‍රශ්න අරගෙන මම ප්‍රශ්න ටික ගත්තා. මෙන්න වරන්ද. ඔව් 20යි 20 5 රචනා ප්‍රශ්න 5. පහත දැක්වෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ කොට දල කොටසක. ඒ කියන්නේ මේකේ PQR කියලා කොටසක් නම් කරලා තියෙනවා. Q කියන්නේ අක්මාව, P කියන්නේ ආමාශය, R කියන්නේ අග්න්‍යාශය. හරි. කොටස් නම් කරන්න කියලා දෙන නම් කරා. P හිදී ආහාර යාන්ත්‍රණ ජීර්ණයට ලක්වන ආකාරය. P කියන්නේ පෙප්සි මේ ආමාශයේදී. ආමාශයේදී ශ්‍රාවය වෙන්නේ ආකාර දෙකයි, පෙප්සින් සහ රෙනින්. පෙප්සින් සක්‍රිය කරනවා HCl ගෙන්, HCl ගෙන් පෙප්සින් සක්‍රිය වෙලා ඒ ආහාර ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට ගන්නවා. රෙනින් ගෙන් දියර කිරි කැට කිරිති බවට පත් කරනවා. කිරි කැටිති බවට පත් කරනවා. අනිත් පැත්ත හරව ගන්න එපා. හරි. ඊට පස්සේ ආහාරවල අඩංගු ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වන ශ්‍රාවයක් Q මගින් නිපද වේ. පිත. ආයමුතුන් කියන්න දෙයක් නැහැ නේ. මේ පිත. ඊට පස්සේ Q කියන්නේ අක්මාවෙන් හදනවා කියලා කියන්නේ තෛලෝදකරණය ගත්තා නම් කෙලින්ම ආයෙත් කතන්දරයක් නැහැ. පිත. එච්චර ජය එතනින් යාර හුරුතල් වෙන්න දෙයක් නැහැ. R මගින් ශ්‍රාවය වේ ලිපිඩ ජීර්ණයට දායක වන එන්සයිම ලයිපේස්. ලිපිඩ ජීර්ණයට දායක වෙන එකම එන්සයිම ලයිපේස්. ආයෙ වෙන එකක් ගැන අපි ඉගෙන ගන්නේ නැහැ. එම එන්සයිමය ලිපිඩ මත ක්‍රියා කිරීමේදී සෑදෙන ඵල දෙකක් ග්ලිසරෝල් සහ මේද අම්ල. ලයිපේස් ලිපිඩත් එක්ක ක්‍රියාත්මක කරලා හදන්නේ යාගේ මූලික තැනුම මේක වෙච්ච ග්ලිසරෝල් සහ මේද අම්ල අපි කතා කරා. ඊට පස්සේ R මගින් නිපදවන ඉන්සුලින් හා ග්ලූකගෝන් හෝමෝනය යුගලයේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය යාමනය කිරීමට දායක වේ. එම හෝමෝන වල ක්‍රියාව මගින් ශරීරයේ අභ්‍යන්තර පරිසරය යාමනය වන සාධක කුමක්ද? මේ කියන්නේ සමස්ථිතිය මේ කතා කරන්නේ. සමස්ථිතියට මම මේ වගේම තව වීඩියෝ එකක් බලලා දෙන්නම්. සමස්ථිතිය එකෙන් කවර් කරගන්න පුළුවන්. මෙන්න මම මෙතනට උත්තරේ ලොකුට කියන්නේ සමස්ථිතිය දේ උෂ්ණත්වය යාමනය සහ දේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කියන එකත් මම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මම පුළුවන් ඉක්මනට කරනවා. ඒකත් ඔයාලට එක්සෑම් එකට කලින් කොහොම හරි අරන් ලැබෙන්න සලස්වනවා. ඒක මම මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ ඔබ එහිදී සඳහන් කළ සාධකය යාමනය කිරීමට එම හෝමෝනය දායක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරනවා. අපි සමස්තදී රෝටික් කතා කරමු. හරි. ඒතර ඕක තමයි කතන්දරේ. ඔය වගේම ප්‍රශ්නයක් තමයි ආය 20 ගණන් වල ආය අහලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න බලන්න මට ඒකත් හම්බෙයිද කියලා බලන්න. ඔව් ආය අහලා තියෙනවා අවුරුද්ද නම් 20යි 22 ආය අහලා තියෙනවා. ඔය ආහාර ජීර්ණ පද්ධතියෙන් කොට ප්‍රශ්න ටික. ඉතින් ඔය උගන්නපු මම ඔය කියපුදු මේ වීඩියෝ එක කරගත්තා නම් මේ වීඩියෝ එක බැලුවා නම් ඔය O level pass paper ඕනම එකක තියෙන ඕනම ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ප්‍රශ්නයකට උත්තර තියෙනවා. හරිතර මේ වගේම තව වැඩ ගොඩක් ඔයාලට එහෙම වීඩියෝ ගොඩාක් එනවා. ඒ වීඩියෝත් එක්ක ඒවත් බලන්න අනිවාර්යෙන්. මොකද එයි තව වීඩියෝ හින තෝගයක් ඔයාලට දායි මේකත් එක්ක වීඩියෝ ලින්ක් 7ක් 10ක් විතර ගෙට් වෙන්න දායි වීඩියෝ ලින්ක්. ඒක ඔක්කොම ටික බලලා යන්න. පරාගණ කේස් අනම්මන ඔක්කොම ටික දායි. ප්‍රවීණියත් කරන්න ඉතින් ඉන්න බලමු. හරි එහෙනම් වෙලාව පාන්දර 1යි කාලයි පොඩ්ඩක් ඉක්මනට වැඩේ කරා මොන හරි ඉගෙන ගන්නද කියලා හිතනවා. එහෙනම් අද රොතනින් නවතිමු. ඉස්සරහට අපි වැඩ ටික කරමු. තව ඉතුරු වැඩ ටිකත් ඔයාලට ඉස්සරහට හම්බ ඒවත් බලන්න. මේක තව යාළුවෝ ඉන්නවනේ යාළුවන්ට පුළුවන් ෂෙයා කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ මම සබ්ජෙක්ට් එකක් මම උගන්වන්නේ ලෙවල් බයොලොජි. ඉතින් ඔයාලා බයෝ කරනවා නම් ඉස්සරහට අපිත් එක්ක කුලියවිටි LTC ආයතනයේදී අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන්. ඔන්ලයින් ලංකාවටම කියන්නේ ඔන්ලයින් එකක් මම ප්‍රධාන වශයෙන් කරන ඔන්ලයින් පන්තිත් එක්ක සෙට් වෙන්න පුළුවන්. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් අනිත් ඒවා නම් එහෙම ඊළසයි පන්නල සික්සොන් කියලා අපි ගමේ ආපු රස්සයක් කරනවා පොඩියට ඒකට ආයෙ සෙට් එකතු වෙන්න පුළුවන්. ඒ අරනහම වෙන විශේෂයෙන් කරන ලොකු එහෙම ආයතන කියලා ඒවා අදහස් අවශ්‍ය නැහැ. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් සහ ඔන්ලයින් එක තියෙන ඕන තරම් ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඔන්ලයින් එකට සහභාගී වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ අදාළ පණිවිඩ සියල්ලම එන්න ඕන විදිහ ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලගේ වීඩියෝ දාලා ඇති. ඒවා ඉතින් බලලා හොයාගන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි අදට වැඩේ උතනින් මහත්